හරි ළමයි අපි එදන් පටන් ගන්නවා අපේ පළවෙනි ෆුල් පේපරය පළවෙනි ෆුල් පේපර් එක සාකච්ඡා කරන්න පටන් ගන්නවා මේ වෙනකොට ෆිසිකල් ක්ලාස් වල ළමයි රිවිෂන් ක්ලාස් වල ළමයි ඔක්කොටම ඒක කරලා ඊට පස්සේ බලලා ලකුණු දීලා ඉවරයි දැන් තියෙන්නේ අපිට ඒක සාකච්ඡා කරන්න වැඩසටහන දැන් ටික හදාගන්න පේපර් එක තියෙන ලකුණු වලින් මම ඔයාලට කියන්න ප්‍රධාන දේ තමයි ඔයාලා දැන් මේ ලකුණු මට්ටම අනුව බය වෙන්න එපා. හරි. මම දැක්ක බහුතරයක් ළමයි ඒ කියන්නේ 95ක් 96ක්ම ලකුණු ඇත්තටම 35ට වඩා වැඩියෙන් හිටියා. කීප දෙනෙක් විතරක් ලකුණු 20 ගණන් අර අලුතේ සබ්ජෙක්ට් ඒ කියන්නේ සබ්ජෙක්ට් එක මාරු කරලා අලුතෙන් ආපු ළමයි ඒ වගේ පොඩි පොඩි පාඩම් එයාලට මිස් වෙලා තියෙනවා. ඒ ටික හදාගත්ත මෙයාලගේ තවුලක් නැහැ. දැන් තියෙන්නේ ඔයාලට ඔයාලගේ මේ රිසල්ට් එක හදාගන්න. ඒ කියන්නේ 35ට වඩා වැඩි කියලා කියන්නේ ඔයාලට S එක තියෙනවනම්. S එක තියෙනවනම් දැන් ඔයාලට තියෙන ගැටලුව මොකද්ද? මේ S එකෙන් C එකක් ගන්නවද? B එකට යනවද? A එකකට යනවද කියන කාරණාව තමයි දැන් ඔයාලට තියෙන්නේ ළමයි. ඒ නිසා බලන්න ඔයාලගේ ලකුණු ගාන කීයද කියලා. අපි හිතමු ඔයාලගේ ලකුණු ගාන 45යි නම්. හරි. ඔයාලට ඒකකට යන්න තියෙන තව 30යි ලකුණු. ලකුණු 30යි තියෙන්නේ. සම්පූර්ණයෙන් ඒකටම යන්න ලකුණු 30යි තියෙනවා. තේරුණාද? ඉතින් ඒකට ලකුණු 30යි තියෙන්නේ. ඒ ලකුණු 30 හදාගන්න. මේ මාස දෙක ඇති. හරි. දැන් ජූනි ජූලි. ওই මාස දෙක ඇති. තව අගෝස්තු මාසෙන් තව දවස් මගේ අගෝස්තු 15 වගේ තමයි ඇග්‍රි පළවෙනි පේපරේ පටන් ගන්නෙ. ඒතර තව දවස් 15කුත් ඒක රැඩ් වෙනවා. ඒතර ඔක්කොම ළමයි අපිට හොඳ කාලයක් තියෙනවා වැඩි කොට දාගන්න. හරි. ඒ නිසා පුළුවන් තරම් ඔයාලා ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න try කරන්න සහ ෆුල් පේපර් මිස් කරගන්න එපා. ෆුල් පේපර් අනිවාර්යෙන් කරන්න. ඔයාලට පුළුවන් මේ වැඩේ කරන්න ළමයි. හැබැයි ඔයාලා වැඩ කරන එක බාල කරගත්තොත් අඩු කරගත්තොත් මේ කාල සීමාව ඔයාලට ප්‍රශ්න කෙලවෙනවා ළමයි. හරි. ඒ නිසා මේ දවස්වල පුළුවන් තරම් ඔයාලා ඔයාලගේ වැඩේ ගොඩ දාගන්න මහන්සි වෙන්න ළමයි. හරි. වෙන අනවශ්‍ය දේවල් මොනවරවත් යන්න එපා. හරි. දැන් ඔයාලා මේ දවස්වල කරන්න ඕන දේවල් ටික පළවෙනි එක තමයි අර මම අර පාස් පේපර්ස් MCQ කරන්න කිව්ව ළමයි. පාස් පේපර්ස් MCQ කරන්න කිව්වනේ. ඒ කියන්නේ 25 ගානේ දවසට කරන්න කිව්වනේ. අන්න ඒ ටික කරන්න. මං ඉතින් දැන් ඔයාලා කරන්න පටන් ගත්තා නම් මේ වෙනකොට අවුරුදු 10ක පාස් පේපර්ස් පළවෙනි වතාව කරලා දෙවෙනි වතාව භාගයක් විතර කරන ගමන් වෙන්න ඕනේ. දැන් දෙවෙනි වතාව දෙවෙනි අවස්ථාව කරනවා වෙන්න පුළුවන්. හරියට කරා. ඉතින් හරි කරේ නැත්නම් ඇත්තට මේ මට ගෙදර ඇවිල්ලා ඔයාලට ඒක මේ කරවන්න බෑ ළමයි. ඔයාලා තමයි කරන්න ඕනේ. මම පාර කියනවා මේ කියන්නේ කියලා ඔයාලා යනවා එච්චරයි. පැහැදිලිද? හරි ඒක. ඊළඟට දෙවෙනි එක රචනා ප්‍රශ්න එකතුව රචනා ප්‍රශ්න එකතුව බලන්න කිව්වා. මේ රචනා ප්‍රශ්න එකතුව දවස ගානේ කියවන්න. හරි එතකොට මේක වෙන්න ඕන තමයි. දැන් හිතන්නකෝ ඔයාලගේ රචනා ප්‍රශ්න එකතුවේ රචනා ප්‍රශ්න 200ක් තියෙනවා කියලා. මේ රචනා ප්‍රශ්න 200 මේ කොටස් පහකට කඩා ගන්න 40 40 40. එතකොට හතරක් ඒ කියන්නේ 40 පහක් 200යි. එක දවසට රචනා ප්‍රශ්න 40ක් කියවන්න. අනිවාර්යෙන් මොන වැඩේ තිබ්බත් ඕක කියවන්න. ඔයාලා එක සැරේ කියවන්න බැරි නම් උදේ 10 දවල් 10 රෑ හවස 10 රෑ 10 වගේම කියවන්න. කියවනවා කියන පාඩම් කරනවා කියන එක නෙමෙයි. නිකන් කියවගෙන යන්න. හරි. එහම ඔයාලා බලන්න ඔක සතියක් යනකොට රචනා ප්‍රශ්න 200 ඉවරයි. ඊළඟ සතිය ඊළඟ මේ ආයි 200 කියවන. ඊට පස්සේ ඊළඟ සතිය ආයි 200 කියනවා. ඒතර ඔහම කියවුවට පස්සේ බලන්න දන්නේ නැතුව මාසයක් ඇතුළත මේ රචනා ප්‍රශ්න 200 හතර වතාවක් පාඩම් කරලා. දන්නේ නැතු. නිකම්. මම හිතන්නකෝ හතර වතාවක් කියනවා කියන ඇත්තටම සිලබස් එක හතර වතාවක් සිලබස් එක අහලා ගියා වගේ දෙයක් ළමයි. මේවා කරන්න ළමයි ඈ. මේවා කරන්න. දැන් මම දන්නවා ඔයාලා අනිවාර්යෙන් එක්සෑම් ලඟ වෙලා පට්ට ස්ට්‍රෙස් එකේ ඇත්තේ බය වෙලා ඇති දවස් ගණන් ගුවම දැන් උහුලනවා. මම කියන්නේ ළමයි බය වෙන්න ඕනේ ෆේල් වෙන්න. දැන් ඒකේ කෆේල් නෑනේ. එහෙනම් බය වෙන්න දෙයක් නෑ. මොනවට බය වෙන්නේ? ඔයාලා ෆේල් වෙනවා නම් තමයි බය වෙන්න ඕනේ. ෆේල් වෙන්නේ නැත්නම් ඔයාලා බය වෙන්න දෙයක් නෑ ළමයි. තේරුණාද? ඔයාලා බය වෙන්න ඕනේ නෑ. ෆේල් වෙන්නේ නැති නිසා දැන් ඔයාලට තියෙන මොකක් කරගන්නද ඇත්තටම? ඔයාලට තියෙන්නේ තමන්ගේ ප්‍රතිඵලය හදාගන්න. ප්‍රතිඵලය හදාගන්න. ඇග්‍රි වලට A එකක්ද B එකක්ද C එකක්ද S එකක්ද දෙන්නේ කියන එක හදාගන්න. ඔයාලා ඉතින් ඒක ටාගට් කරලා හදාගන්න. බලන්න ඔයාලගේ මේ පේපරේ වැරදුන MCQ මොනවාද? ඇයි මේක වැරදුනේ මට? ඒක තමයි වැරගත්ම දේ. වැරදි හදාගන්න. ඇයි මට මේක වැරදුනේ? මගේ මේක වැරදුනේ. පාඩම් කරලා නැද්ද? පාඩම් කරලා නැත්නම් ඔයාලගේ වැරද්දා පාඩම් කරගන්න. ඒ කොටස විතර පාඩම් කරගන්න. සමහරවිට පාඩම් කරලා තිබ්බා. හැබැයි
ප්‍රශ්න තර්ක කරද්දී එකක වැරදුනා. එහෙනම් තර්කයේ වැරදුන තැන නෝට් එකක් දාගන්න. මම මේ හිතුවේ මේ විදියට. හැබැයි මේ කියන්න ඕනේ මේ විදියට වගේ නෝට් එකක් දාගන්න ළමයි. අන්න එහෙම තර්ක කරන්න. එහෙම කරොත් තමයි ඔයාලට මේක උඩ දාගන්න පුළුවන් වෙන්නේ ළමයි. නැතුව බෑ. හරි. ඊළඟට දැන් මේ රටාවාස එකතු. ඊළඟ තුන්වෙනි එක තමයි අපේ අර පේපර්ස් ටික කරන්න ඔයාලා. දැන් අපි මේ දවස් සාකච්ඡා කළ පේපර්ස් ටික තියෙනවනේ. මේ පේපර්ස් ටික නැවත ඔයාලා කරන්න. ඒකත් කියවන්න. කරන්න. මේ කියවන්න කියලා කියන්නේ මම. හරි. පාඩම් කරන්න තියෙන පාඩම් මොනවා හරි ඉවර කරගන්න එහෙම තියෙනවා නම් ඔයාලා මේ මාසේ තමයි පාඩම් ටික පාඩම් කරන්න තියෙන අවසාන මාසය මතක තියාගන්න. හරි. ආයේ කියන්නේ දැන් මම මේ දේවල් කියන්නේ තමයි පළවෙනි දේ තමයි මේ මම මේ ලෙවල් සයන්ස් කරලා මමත් හොඳ රිසල්ට් එකක් දාලා කැම්පස් ගියා ලංකාවේ හොඳම ඇග්‍රි ෆැකල්ටි එකේ ගිහිල්ලා තියෙන්නේ. හරි. ඒතකොට ඒ පාඩිය අරගෙන තමයි මම ක්ලාස් කරන්නේ. එක දෙක මං අවුරුදු දැන් 2020 21 22 23 24 25 අවුරුදු ඒ කියන්නේ බැචස් 6ක් මං ඇත්තටම ගොඩ දාලා තියෙනවා. එතකොට සාමාන්‍ය මං මේ ඔය මහියංගනේ පන්ති කරා මහියංග විතර පන්ති කරා ඔය මේ 20යි 21යි 22යි කියන අවුරුදු තුන. හරි. එතකොට ඒ අවුරුදු වලත් ළමයින්ට ඒ සාමාර්ථ අරගෙන ජපුර කැම්පස් වලින් BS ළම ගොඩක් එහෙම ගිහිල්ලා වැඩි ප්‍රමාණයක් කැම්පස් ගියා. ඊට පස්සේ මම බදුල්ල බණ්ඩාරවල පන්ති පටන් ගත්තා 23 බෙජ් එකේ ඉඳන්. ඒතර ඒ අවුරුද්දේ නම් හැම අවුරුද්දකම ඌවේ පළාතේ වැඩිම AB තියෙන එක වැඩිම කැම්පස් යන ප්‍රමාණය ඔක්කොම තියෙන මේ ගුරුවරයෙක් තමයි මම. ඒකෝට මම එහෙම ඒ විදියට ළමයි ටික හසුරුවලා රිසර්ච් වෙන්නලා තමයි මේ වලට උපදෙස් දෙන්නේ. හරි. ඉතින් ඒ නිසා ඔයාලට ආයේ මේක අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නැහැ. හරි. කිසිම හේතුවක් නැහැ. මේක නිකන් ප්‍රායෝගිකව මම කරලා අත්අදහා බලලා රිසර්ච් දාලා තමයි කියන්නේ. හරි. ඒ නිසා ඔයාලා මේකෙන් මේ කියන දේවල් පිටපයින් දෙපා ළමයි. හරි. මේ කියන පිටපයින් දෙපා දැන් සමහර ළමයි මේ කාලේ සිලබස් කවර් කරන්න යනවා වීඩියෝස් බලලා හරි වෙන වෙන විෂයන් වල වීඩියෝස් බලලා එහෙම මේ සිලබස් කවර් කරගන්නවා වගේ දේවල් වල ඒවා යන්න දෙපා ළමයි හරි මෙච්චරයි කරන්න තියෙන්නේ ඔයාලට පුළුවන් ටික කොට දාගන්න හරි පුළුවන් ටික හොඳට කොට දාගන්න උපරිම කරගන්න පුළුවන් ටික හරි බැරි දේවල් වලින් ඔක්කොම ගොඩ මේ ගොඩ ගහ ගන්න එපා. ඒ කියන්නේ අර දොඩම් ගොඩ බදාගත්තා වගේ ඒක දොඩම් ගෙඩියක්වත් ඔයාලට අහුවෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ ඔක්කොම ටික කවර් කරගන්න try කරගන්න එපා. මොන හරි අවුලක් තියෙනවා නම් ඒ ටික ඉස්සලම් බලලා ඒ ටික ඉවර කරගෙන ඊළඟ කරන්න. පියවරෙන් පියවර යන්න ළමයි. හරි. දැන් පාඩම් කරනකොට ගැහිලා තියෙනවා අච්චරක් තියෙනවා පාඩම් කරන මෙච්චරක් තියෙනවා පාඩම් කරන හිතන්න එපා. ඒක පාඩම් කරන්න ඉවර කරගන්න බැරි වෙයි මේ එක්සෑම් එක ඉවර වෙන කලින්. හරි. ඒ නිසා ඒව පාඩම් කරලා එක්සෑම් කරනවා මේ පේපර් කරනවා වගේ දෙයකට හිතන්න එපා ළමයි. ඔයාලා කරන්න ඕන. දැන් තියෙන දැනුම පේපර් එක කරා. ගැටලුවක් නැහැ. ලකුණු අඩු වුණා කියලා මම බයින්නේ නැහැ. හරි. ඊට පස්සේ ඔයාලගේ වැරදි ටික හදාගන්න. ඇයි මට මේක වැරදුනේ? මේක කොතනද වැරදුනේ? කොතන මොන පොයින්ට් එකද මගේ වැරදුනේ කියන එක. අන්න ඒක හදාගත්තා නම් ඔයාලා කොට. ඒක හදාගන්න තුනමයි ඔයාලට මෙතනින් ඉස්සරහට යන්නම බෑ ළමයි. මතක තියාගන්න. මේ වැරද්ද හදාගන්න. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. හරි. එතකොට මේ මාසය ඉවර කරගත්තී ඔක්කොම පාඩම් ටික පාඩම් කරලා ඉවර කරගන්න ජූලි වගේ වෙනකොට ඔයාලට සම්පූර්ණ පේපර්ස් ටික බලන්න තමයි තියෙන. රචනා පාස් එකතුයි MCQ ටිකයි පාර පේපර්ස් ටිකයි එඩිට් කරන්න ඊළඟට පළාත් පේපර්ස් ටික කියනවා. ඒවා සාකච්ඡා කරන්නත් වෙන වැඩ ගොඩක් ඉස්සරහට තියෙනවා ළමයි. හරි. ඒතර වැඩ වැඩි වෙනවා ඉස්සරහට. හරි. එතකොට ඔයාලට දිනේ මේ දවස් ටික පුළුවන් තරම් අඩුවේ වැඩි කරගන්න. හරි මතක තියාගන්න. බය වෙන්න එපා. හරි. පළවෙනි බය වෙන්න එපා. බය වුණොත් ආර විසියක් කරගන්න වෙන්නේ නැහැ. ෆේල් වෙන්න තමයි බය වෙන්නේ. බය වෙන්න ඕන. ඔයාලා ෆේල් වෙන්නේ නැහැ. ඔයාලට දැන් තියෙන රිසල්ට් එක වැඩි කරගන්න එක විතරයි. ඒක කරගන්න පුළුවන්. ආය අනිත් අයත් එක්ක සංසන්දනය යන්නත් එපා. අරයට මට වඩා පුළුවන් අරයට මට වඩා පුංචි මට නැහැ. ඌ කැම්පස් එකේ මට යන්න බැරි වෙනවා. එහෙම හිතන්න එපා. හරි. මොකද කැම්පස් එකේ කරගන්න මේක විෂයකින් නෙමෙයි විෂය තුනක මේ එකතුවකින්. හරි. ඒ නිසා මේ පුළුවන් තරම් ඔයාලා මේ අර තමන්ගේ හැකියාව විශ්වාස කරන්න විෂයන් තුනක් තියෙනවා සමහරවිට ඔයාට මේ විෂය බැරි වුණාට තව විෂයක් ඔයාලට හොඳට පුළුවන් අර ලකුණු වැඩි එක්කිනාට මේ විෂය බැරි වෙන්න පුළුවන් පේපර් ලියන වෙලාව සමහර ප්‍රශ්න නැති වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ ළමයි මොන විදිහට මොනවා කරගීද කියලා දන්නේ නැහැ තේරෙනවද ඒ නිසා ඒව මොනවද හිතන්න එපා ඔයාගේ ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න උත්සාහ කරන්න දැන් තියෙන්නේ 35 නම් 45 කරගන්න 45 නම් 55 හරි 55 නම් 65 ඒක try කරන්න එහෙම නැතුව ඔයාලා අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා ළමයි. හරි මම දන්නවා මේ දවස්වල ස්ට්‍රෙස් එක වැඩි හිතන්න එපා ළමයි. මොකද මමත් ඕක විඳලා තියෙනවා. මමත් ඕක අත්විඳලා තියෙනවා ළමයි. හරි මොකද මමත් ඒ ලෙවල් කරන්නේ ශෛලිය එකක්ම. හරි සමහර වෙලාවට මටත් හිතෙලා දෙනවා මේ මගුල මොකද්ද මන්ද අතහැරලා මේ නතර කරලා දාන්න ඕනේ. හැබැයි මොන දේ වුණත් අපි මේ අර ස්ට්‍රෙස් එක පොඩ්ඩක් බැලන්ස් කරන වැඩේ කරන්න ඕනේ. හරි. එක දරුවෙක් කියනවා බයෝල මේ සිලබස් එක කවර් වෙලා නැහැ කියලා. මම අර කලින් කිව්ව කාරණාව තමයි දරුවා. හරි. දැන්
ඒක ඉතින් ඔයාට මේ වෙනම කවර් කරගන්න අමාරු වෙනවනේ. තේරුණාද? ඒතකොට දැන් තියෙන ටික කොට දාගන්න. ඒක එන විදියට පියවරෙන් ඒ කටේ උගන්නන විතර ඒක පාඩම් කරලා ඒක කොට දාගන්න. දැන් අර කරලා තින්නේ උපරිම කොට දාගන්න. කරලා තියෙන්නේ. පැහැදිලිද? මොකද මේ පාඩම් තුන මම හිතන්නේ පාඩම් තුන නැති වුණා කියලා මේ ලොකු රිසල්ට් එක අඩු වෙයි කියලා. හරි. ඔයා ගාව තියෙන ටික රැක ගන්න. පළවෙනි දේ ඒකයි. ඕක තමයි වැදගත්ම දේ. අර කියන්නේ දුවන මුවන් දැක නොදමව් නෙළුවපලා කියලා කියන්නේ. ඒ කියන්නේ හරි දැන් කන්න මේ නෙලාගත්ත පලාවර්ග ටික විසික් කරනවා අර දුවන මුවෙක් දැකලා. ඒතර මුවා කියන්නේ වේගින් යන එකේ. ඒතර අපිට ගිහිල්ලා මුවා පස්සේ ගියාට පස්සේ මුවාල ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ කැලේ හරි එහෙම ඇවිද්දට පස්සේ පලා දාපතන හොයා ගන්න වෙන්නේ නැහැ. තියෙන එකක් නැහැ. මේ අර අල්ලන්න ගියප එකක් නැහැ ළමයි. ඒක වෙන්නේ. ඒ නිසා ඔයාලා ඇග්‍රි හොඳට තියෙනවා. දැන් මේක හොඳට වැඩ කරගන්න. මේක උඩට ගිහින් try කරන්න තව. මේක හොඳට පුළුවන් එකනේ. හරි බැරි එක බලන්න ඔයාට S1ද C1ද S1 නම් C1කටද උඩ දාගන්න. හරි මේ උඩට ගෙන මහන්සි වෙන්න. බැරි වෙන්නේ නැහැ. හරි සාමාන්‍යයෙන් මම මේ දැන් කලින් රිසර්ච් විදියට ගත්තොත් එහෙම ටෙක් කරපු ළමයින්ගෙන් ළමයි B2යි C1 යන්තමට කැම්පස් යනවා. යන්තමට කියන්නේ B2යි C1 ගත්ත සමහර ළමයි කැම්පස් ගියා. සමහර ළමයි කැම්පස් ගියේ නැහැ. එතකොට මේකේ ඇග්‍රී එක තමයි ඇග්‍රී සහ BST තමයි ඇත්තටම මේ ඔය B2 C1 SFT. හරි මේක. හරි. මෙහෙම ළමයි ගියා. හැබැයි ඉතින් මේ ළමයිගේ ලකුණු මට්ටම් ඉහළ මට්ටම තිබ්බ සෙට් එක ගියා. ඒත් B2 C1 ගත්ත සමහර කට්ටිය යන්න බැරි වුණා. ඉතින් අරක ලකුණු මට්ටම් එහෙම වෙච්ච නිසා ළමයි. තේරුණාද? ඊළඟට ආර්ට් කරන කට්ටියට ළමයි අඩුම A2යි C1ක් එහෙම නැත්නම් A1යි B2ක් මෙන්න මේ වගේ රිසල්ට් එකකට යන්න වෙනවා. ඒකේ ඇග්‍රී එක ඒක දාගත්තොත් අනිවාර්යෙන් කැම්පස් එකට පෙර ගන්න පුළුවන් වෙයි. හරි. ඊළඟට සයන්ස් කරන කට්ටිය ගත්තොත් එහෙම එයාලගේ B1යි C2කටත් ගියා. B1යි C2කටත් කැම්පස් ගියා. එක අවුරුද්දකට B1යි S2 ඒකටත් කැම්පස් ගියා. B1යි S2කටත් ගියා. C3ටත් ගියා. C3ටත් ගියා. හරි. ඇග්‍රි B මේක ඇග්‍රි C ඒ ළමයා මට ගිය අවුරුද්දේ 24 වෙච්ච ළමයා ඒ ළමයා ඇත්තටම මේ C3ක් ගත්තෙත් මේ ඒ ඇග්‍රි C එක ගත්තෙත් මේ මාස 6ක් ඇවිල්ලා. ඒ කියන්නේ එයා A level ඇප්ලිකේෂන් දාන ගම්ම කරේ ෆිසික්ස් කියලා අවසාන මේ A level ඇප්ලිකේෂන් දාන දවසේ තමයි මේ ඇග්රිට මහරුලා දෙන්නේ. එහෙම ඊට පස්සේ C එකක් දාගෙන එයා කැම්පස් ගියා. එතකොට මේ රිසල්ට් එක යනවා කැම්පස්. ඉතින් ඔයාලට කැම්පස් එකට බැන ගන්න ඕන නෑ. තේරුණාද? කැම්පස් එකට බැන ගන්න ඕන නෑ. තේරුණාද? එතකොට දැන් මේ මෙයාලට එහෙම මේ හැබැයි හම්බෙන්නේ ඊස්ටර්න් වගේ දුර කොහමද ඩිග්‍රිය තියෙනවා ළමයි. තේරුණාද? හැබැයි මේ ඔයාලා ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයාලා මේ රිසල්ට් එකෙත් බැන ගන්න පුළුවන්. එහෙම හිතන්න. පුළුවන් හදන්න එහෙම. හරි. ඔයාලා බය වෙලා හරි වැඩ කරන්නේ නැතුව පාඩම් කරන්නේ නැතුව විශ්ව පිළිවෙත් තමයි කියලා වෙන්නේ ළමයි. තේරුණා? ඒ නිසා මේ කාලේ පුළුවන් තරම් මහන්සි වෙන්න පුළුවන් වැඩේ කරන්න. ඔයාලට පුළුවන් ඈ. හරි. ඔයාලට පුළුවන් වැඩේ කරන්න. බය වෙන්න එපා. මේ මැට්‍රික් ගහ ගන්න. බය වෙන්න ඕන කාලේ ගිහින් ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ තමන්ගේ රිසල්ට් එක ටික උඩට කියන එක ස්ටෙප් උඩට කියන එක. අනිත් එක මගේ පේපර්ස් ළමයි ගත්තොත් එහෙම මේ ඒ කියන්නේ අර මහාචාර්යවරු හදන පේපර්ස් තරම් මේ ක්වොලිටි වෙන්නේ විදියක් නැහැ නේ. මොකද මම සාමාන්‍ය ඩිග්‍රියක් තියෙන මේ ගුරුවරයෙක්නේ පාසල් ගුරුවරයෙක්නේ මම ඇත්තටම. හරි එතකොට මහාචාර්යවරු පේපර්ස් හදන්න ළමයි මොකද එයාලට තියෙන්නේ ඒ අවුරුද්දේ මේ පේපරේ හදන එක විතරයි. මහාචාර්යවරු ගොඩක් එකතු වෙලා සාකච්ඡා කරලා එහෙම කරලා ලස්සන පේපරයක් හදන්න ළමයි. බැලන්ස් වෙන්න එහෙම හදනවා. සමහරවිට ඔය චාර්ටර් ප්‍රශ්න තියෙනවා. ඒ නැතත් මේ සාමාන්‍යයෙන් හොඳ ප්‍රශ්න ටිකක් ඔයාලට එනවා. ඒ නිසා මගේ පේපරේ තරම් ලොකු අමාරු පේපරයක් ඔයාලට ඒ වල පේපරේ එන්නේ නැහැ. මොකද මාත් ඔය විභෝගත රචනා මාකින් එක හදාදී MCQ මාකින් හදාදී මටත් තේරෙනවා මේක පොඩ්ඩක් ඉතින් අර ටෆ් වැඩි ළමයින්ට ඒ ටෆ් වැඩි පේපර්ස් වල ළමයි 70 ගණන් අරන් තියෙනවා. හරි කියන වටිනවා. ඒතර 20 ගණන් ගත්ත ළමයින්ට තව ලකුණු ටිකක් එන්න වෙනවා ඒ ලෙවල් පේපරේදී ඇත්තටම. හරි. ඒ නිසා බය වෙන්න එපා. ඔයාලා මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තියෙන්නේ තව ටිකක් මහන්සි වෙලා ලකුණු ටික වැඩි කරගන්න. ඔයාලා ඇති කියලා හිතන්න එපා. දැන් 75 ගත්ත 76 ගත්ත දරුවෝ ඉන්නෝනේ. එයාලට මම කියන්නේ ඇති කියලා හිතන්න එපා. ඔයාලා පුළුවන් තරම් ඒ ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න මහන්සි වෙන්න. පුළුවන් තරම් වැඩි 75 නම් 80 කරගන්න. 80 නම් 85 කරගන්න. 90 කරගන්න. හරි. අන්න එහෙම මහන්සි වුණොත් ඔයාලට වැඩි උඩ දාගන්න පුළුවන්. හරි. ওই ටික තමයි ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ අපිට. හරි. මොකද දැන් අපිට කරන්න දෙන වැඩ ප්‍රමාණය තාම අඩුයි. ඔයාලගේ අතේ තමයි වැඩ තියෙන්නේ. මම කරන්න ඕන දේවල් ටික මම කරලා තියෙන්නේ. ඔයාලා කරන්න ඕන දේවල් ටික ඉතුරුලා තියෙන්නේ. ඔයාලා වැඩ ටික කරගත්තොත් වැඩේ ගොඩ. හරි. අපි එහෙනම් පේපර් එකට ඉස්සල්ලාම MCQ පේපරේ අපි ගමු.
එහෙනම් ළමයි ඔන්න අපි පළවෙනි MCQ එකට යනවා. බලන්න. වැවක අඩංගු කොටස් පහද දැක්වේ. එම කොටස් වලින් ඉටුවන කාර්ය නිවැරදිව පිළිවෙලින් දක්වා ඇත්තේ කුමන පිළිතුරේදී කියලා අහනවා. ඔය පළවෙනි පාඩමෙන් ආපු ප්‍රශ්නයක්. හරි වැඩි ජලයේ ක්‍රමානුකූලව පිට කිරීම දැන් විතර මේකේ අර උඩ දීලා තියෙනවා අපිට මේ ගන්න ඕන දේවල් ටික ඇත්තටම හරි මේ රළපනාවු පිටවාන සොරව බිසව කොටු වගේ දේවල් සාමාන්‍ය සොරවෙන් කරන්නේ ළමයි මේ කියන්නේ පිටවාණෙන් කරන්නේ වැඩි ජලය ඉවත් කරන එක පිටවාණෙන් තමයි වැඩි ජලය ඉවත් කරන්නේ හරි අපි කියන්නේ ස්පිල් කරනවා කියලා හරි ඊළඟට ළමයි මේ මොනවාද රළපනාව කරන්නේ අර මේ වැව් බැම්මට මේ වතුර වදිනකොට දැන් ඉස්සර වැව්වෙම හැදුවෙලමයි මේ පස් වලින්නේ තාමත් පස් වලින් හදන්නේ හරි ඔය වික්ටෝරියා ජලාශය තමයි අතනම කොන්ක්‍රීට් දාලා හදලා තියෙන්නේ ඒ වගේ සමහර ඒවා කොන්ක්‍රීට් දාලා හදලා තියෙනවා ගොඩක් ඒවා ළමයි හදන්නේ පස් වලින් හරි එතකොට ඒ අර පස් වලට වතුර ඇවිල්ලා වැදිලා හොදයි යනවනේ අර හොදයි යන එක වළක්වන්න තමයි ළමයි මේ ඔය කළුගල් අතුරන්නේ මේ වැව් බැම්ම මේකට තමයි අපි රළපනාව කියලා කියන්නේ සොරෝ කියලා කියන්නේ ළමයි අපි වගා කරන මේ ශේෂ්ත්‍රයට වතුර මේ කියන්නේ වගා කරන ශේෂ්ත්‍රයට වතුර සපයන්න අපි පාවිච්චි කරන්න ළමයි මේ සොරෝ කියන එක බිසෝ කොටුව කියන්නේ අර මේ සොරුවෙන් වතුර එළියට යනකොට සොරුවෙන් වතුර එළියට යනකොට ළමයි මේ වැව් බැම්මට ඇති වෙන පීඩනය අවම කරන්න තියෙන එකක් තමයි බිසෝ කොටුව කියලා කියන්නේ. ඒක මාර භෞතික විද්‍යා මූල ධර්මයක් අඩංගු වෙන එකක් තමයි බිසෝ කොටුව කියලා කියන්නේ ළමයි. හරි. ඒතර ওই ටික තමයි තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම වැඩි ජලයේ ක්‍රමානුකූලව පිට කරන්න තියෙන පිටවාහන. එතකොට ඉස්සලාම එන්න ඕන B කියන එක. ඒතර උත්තර තියෙන 2.5 විතරයි. ඊළඟට පාලනය යුක්තව ජලය පිට කරන්න බලමු වැවේ රළපහරි වැව්වෙම ආරක්ෂා කරන්න තියෙන රළපනාව. ඒ කියන්නේ තුන්වෙනියට C වෙන්න ඕන. එතකොට මෙන්න මේ දෙක තමයි ළමයි උත්තරයට ගන්න වෙන්නේ අපිට. B හරි වැවේ ජලය ක්‍රමානුකූලව පිට කරන්න ඉස්සලම තියෙන අපිට රළපනාව කියන එක මේක අනිත් පැත්තට එන්න ඕනේ. ඒතකොට රළපනාවේ තියෙන්න ඕන ළමයි වැවේ ජල පහරි වැව්වෙම ආරක්ෂා කිරීමට. එහෙනම් C තියෙන්න ඕන ඉස්සලමනේ. මේ කොටස් වලින් කරන කාර්යයන් පිළිවෙලින් අහන්නේ නේද? එතකොට C තියෙන්න ඕන ඉස්සලම. ඊට පස්සේ පාලනය යුතුව මේ පිටවාණයෙන් කරන්නේ වැවේ වැඩි ජලය ක්‍රමානුකූලව ඉවත් කරන්න. ඊට පස්සේ C ඊළඟට මේ සොරුවෙන් කරන්නේ සොරුවෙන් කරන්නේ මොකද්ද පාලනය යුතුව ජලය පිට කරන එක බිසෝ කොටුවෙන් කියන ජලය පිටවීමේදී පීඩනය පාලනය කියන. ඒතර C රළපනාවට C පිටවාහනට A සොරවුවට B බිසෝ කොටුවට D. එහෙනම් උත්තරේ C උත්තරේ 3. කියන්නේ ආයෙක බලන්න දෙයක් නැහැ. ඉතින් C තියෙන උත්තර දින 1යි 3 තුන්වෙනි උත්තරේ. හරි ඊළඟට දෙවෙනි එක හරිත විප්ලවයේ බලපෑම් කිහිපයක් පහත දැක්වේ. නව වැඩි දියුණු කළ භෝග ප්‍රභේද හඳුන්වා දීම, කෘත්‍රිම පලිබෝධනාශක භාවිතා කිරීම, රසායනික පොහොර වර්ග භාවිතා කිරීම, යාන්ත්‍රික උපකරණ වර්ග භාවිතා කිරීම ළමයි මතක තියාගන්න. ඔය 1960 දශකයේ කෘෂි කර්මාන්තයේ සිද්ධ වෙච්ච ලොකු වෙනසක් තමයි අපි කියන්නේ මේ හරිත විප්ලවය කියලා green evolution කියන එක. ඒතකොට ඒකේදී ළමයි අර වැඩි වන ජනගහනයට අවශ්‍ය වන ආහාර ඉල්ලුම සපයන්න තමයි මේ හරිත විප්ලවය කියන එක කරේ. ඒතකොට ඒකේදී ළමයි වැඩි ආහාර ප්‍රමාණයක් නිපදවුවා. හරි ඔන්නෝක තමයි උනේ ඇත්තටම. හරි. එතකොට ඒ වැඩි ආහාර ප්‍රමාණය නිපදවන්න කරපු දේවල් ටික තමයි තියෙන්නේ. බලන්න නව වැඩි දියුණු කළ භෝග ප්‍රභේද හඳුන්වා දුන්නායි. හරි. කෘත්‍රිම පලිබෝධනාශක භාවිතා කරා. හරි. කෘත්‍රිම ඒ කියන්නේ ඉස්සරත් පලිබෝධනාශක පාවිච්චි කරා. හැබැයි පලිබෝධනාශක පාවිච්චි කරා කියන්නේ මේ ඒව ඇවිල්ලා කාබනික වේ. ඒ කියන්නේ අර අපි අර කොහොඹ කොළ තලවල ගන්න යන්නේ වගේ ගන්න දේවල් තමයි. හරි. හැබැයි ඔය හරිත විප්ලවයෙන් පස්සේ තමයි කෘමිනාශක වල්නාශක කියලා කියන රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න පටන් ගත්තේ ඒ කාලේ. රසායනික පොහොර වර්ග භාවිතා කරා, යාන්ත්‍රික උපකරණ භාවිතා කරා. හරි. එතකොට සෞඛ්‍ය ගැටළු ඇතිවීම කියන ඍජුව බලපෑ සාධකයක් වෙන්නේ. හරි. එතකොට නව වැඩි දියුණු කර ප්‍රභේද හඳුන්වා දීම එච්චරම ලොකු බලපෑමක් නැහැ. හැබැයි කෘත්‍රිම පලිබෝධනාශක භාවිතා කිරීම අනිවාර්යෙන් ඕ. හරි B. ඒතර B තින උත්තර ළමයි ගත්තොත් එහෙම 4 තියෙනවා, 3 තියෙනවා, 1 තියෙනවා. හරි. ළඟට රසායනික පොහොර වර්ග භාවිතා කිරීම ඒකත් එක ගැටලුවක්. ඒතර BC දෙකම එන්න ඕන අනිවාර්යෙන්. ඒතර BC දෙකම තියෙනවා තියෙන ළමයි 1යි 4යි.
ඊළඟට යාන්ත්‍රික උපකරණ වර්ග භාවිතා කිරීම කියන එක ළමයි ඇත්තම සෞඛ්‍ය ගැටලු ඇති වෙන ලොකු බලපෑමක් ඉන්නේ නැහැ. ඉතින් පොඩක් තර්ක කරන්න පුළුවන් ඉතින් මෙහෙම මේ ට්‍රැක්ටර් පාවිච්චි කරාම දුම යනවා, දුම ගිහිලා පරිසර දූෂණ වෙනවා. ඒ නිසා සෞඛ්‍ය බලපෑම් ඇති වෙනවා වගේ දේවල්. ඉතින් ඇත්තට මෙහෙම නැති ලෝකෙ ඉන්න වාහනත් නවත්තන්න වෙනවා ළමයි. එහෙම කිව්වොත් එහෙම. ඒ නිසා අපිට D අයින් කරන්න වෙනවා. එතකොට BC තියෙන D නැති එකක්. එහෙම වුණොත් ඉතින් අපිට 4 බෑ D තියෙන නිසා එක ගන්න පුළුවන්. ඒතර අර වැඩි දියුණු කළ නව ප්‍රභේද හඳුන්වා දුන්නමත් ඒ වගේ පොඩි පොඩි බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඔය අර අපි කියන්නේ genetically modified GM කියන භෝග වර්ග තියෙනවනේ. ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන් ළමයි. හරි. උත්තරේ 1 ABC. තර්ක කරන්න පුරුදු වෙන්න. මම මේ තර්ක කරන විදිහට පුරුදු වෙන්න ඔයාලා. මම මේක මේ තනිකර එක පළවෙනි උත්තරේම දරස් ගාලා ගන්නේ නැතුව මේ ඔයාලට මේ තර්ක කරන්න පුරුදු වෙන්නේ මේ තර්කනේ පුරුදු වෙන්නේ. එහෙම කරලා ඔයාලා පේපරේ කරන්න. ඊළඟට පාසු විහුව ආකාර ටිකක් තියෙනවා. භෝග වගාව සඳහා වඩා සුදු විහුව ආකාර ලෙස සලකන ළමයි සාමාන්‍ය භෝග වගාවට හොඳ වෙන්නේ කැටිති එකක්. හරි උත්තරේ ඒ තියෙන උත්තරේ එක ළමයි. වැලිමේ පසක දැකිය හැකි විහුව ආකාරය වන්නේ. වැලිමේ පසක් කියන්නේ ළමයි විහුවයක් නැහැ කියන එක. එයාලගේ අර ඒ කියන්නේ බන්ධන වලින් බැඳිලා නැහැ. ඒ නිසා ළමයි වැලි ටික අතර ගත්තොත් පල්ලෙහාට වැක් කරනවා. මේ තියෙන මෙන්න මේක තමයි. ඒතර F කියන එක. 4ට F උත්තරේ 5. හරි. ශ්‍රී ලංකාව තුළ බෙදා ඇති කෘෂි දේශගුණික කලාප ගණන. කෘෂි දේශගුණික කලාප ගණන 7යි ළමයි. කෘෂි දේශගුණික කලාප ගණන 7යි ළමයි. ඒ නිසා උත්තරේ එන්න ඕනේ 3. මාකින් එකේ මම හදද්දි පොඩි වැරදීමක් වෙලා තියෙනවා. කෘෂි මම 46 කියලා දාලා තියෙන සමහර වැරදි දාලා ඇති ඔයාලගේ එක හදා ගන්න. හරි කෘෂි දේශගුණික කලාප ගණන 7යි. කෘෂි පාරිසරික කලාප තමයි 46ක් වෙන්නේ. අනේ ඊළඟට ශ්‍රී ලංකාවේ වීල කලාප ඇතුළතදී පස් කාණ්ඩයේ රතු තුඹුරු පසයි එම පසේ වගා කිරීම ඇති වෙන ගැටලුවක් ගන්නේ රතු තුඹුරු පසේ ගැටලු අපි දන්නවා ප්‍රධාන වශයෙන් එකක් තමයි බී කලාපයේ තිරුවානා ගල් තට්ටුවක් තියෙනවා මෙන්න මේක එක හරි ඊළඟට ළම තව තියෙනවා මොනවාද වියලි වුණාම තද භාවය වැඩි තෙත වුණාම ඇලෙන ස්වභාවය වැඩි ඒක ඒතර උත්තරේ එක ගන්න පුළුවන් පසර ජල ලැබෙන ආකාර කාන්දු වීම හරි වැස්සීම බලමු හරි වැස්සීමත් හරි අන්තාබ්දුර ගැඹුරු වැස්සීම නම් බෑ ළමයි ගැඹුරු වැස්සීම කියන්නේ පසෙන් ජල ඉවත් වෙන ක්‍රමයක් කාන්දු වීම වැස්සීම ගැඹුරු වැස්සීම දින නිසා තුනක් අයින් වෙනවා හතරේ ජල වහනේ තියෙනවා ගැඹුරු වැස්සීම ජල වහනේ එක වගේ හරි ඊළඟට පස්වෙනි එකේ ජල වහනේ තියෙන නිසා එකත් අයගෙන උත්තරේ එක කාන්දු වීමයි වැස්සීමයි ගැඹුරු වැස්සීම ජල වහනේ කියන්නේ පසෙන් ජල ඉවත් වෙන ක්‍රම ඊළඟට ඊසානදික මෝසම් වර්ෂාව ඇති කාලයේදී අන්තර්නිවර්තන අபிසාරී කලාපය ඊසානදික මෝසම දැන් මෙහෙම ඔයාලා ශ්‍රී ලංකාව මතක් කරගන්නකො ශ්‍රී ලංකාව මතක් කරගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ ඊසානදික පැත්ත මොකක්ද කියන එක මතක් කරගන්නකො ළමයි දැන් මේක පාඩම් කරන්න ඕනේ නිකන් මේ තරක වලින් ගන්න මං කියලා දෙන්නේ හරි නිකන් ලංකාව ගත්තොත් එහෙම මෙහෙමනේ හරි ඔන්න එතකොට ඊසානදික කියන්නේ මේ පැත්තෙන් උලන් එන එක තේරෙනවද? එතකොට මේ පැත්තෙන් උලන් එනවා නම් හරි අන්තර්නිවර්තන අபிසාරී කලාපෙ මෙහෙ තියෙන්න බෑනේ. එහෙනම් අන්තර්නිවර්තන අபிසාරී කලාපෙ මෙහෙ තියෙන්න ඕනේ. මෙන්න මේ පැත්තට වෙන්නේ තුන. එහෙනම් ලංකාවේ නම් කොයි පැත්තද? දකුණට විස්ථාපනය වෙලා තියෙනවා ඊසානදික මෝසමේ. තේරෙනවද ඒක? මොකද මෙහෙන් උලන් එන්නේ. එහෙනම් අන්තර්නිවර්තන අபிසාරී කලාපෙ මෙහෙ තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඒක මතක තියාගන්න. ඊට පස්සේ නිරතුරුව මෝසම ගත්තොත් එහෙම ඒකෙදි මේ පැත්තෙන් උලන් යන්නේ නැහැ. එහෙනම් අන්තර්නිවර්තන අபிසාරී කලාපෙ මෙහෙ තියෙනවා. එහෙනම් ඒක තියෙන්නේ උතුරට වෙන්නේ. උතුරට ලංකාව පාස් කරලා උතුර පැත්තට ගියලා. ඔක තමයි මේ තර්කය තමයි. එහෙම ගන්න ඕක. 6 වෙනි එකට උත්තරය අහනවා ඔය අර මම කුෂි දේශගුණික ආනේ 6 වෙනි උත්තරේ ළමයි එක මේ බී කලාපේ තිරුවානාගල් තට්ටුව පීඩි වලස මුල් වර්ධන බාධා ඇතිවීම. හරි 6 වෙනි එකට උත්තරේ එක මගේ උත්තරේ මේ කිව්වා මේක ඒ වුණාට මේ උත්තරේ අංක කියන්න බැරුණා. හරි මේ තව මේක මට කියන්න ඇත්තටම කියන්න බැරි ඉතිරියක් තියෙනවා. පසාම්ලික නෑ උදාසීනයි. ඒකලාපී තුනී කියන්න බෑ. භාෂ්ම සන්තුලිත 35ට වඩා අඩු නෑ වැඩි වෙන්න ඕන. CEC අඩු වගේක් වෙන්නේ වැඩි වගේක් වෙනවා. සාමාන්‍යයෙන් රතුතුඹුරු පස්සේ. හරි. ඊළඟට බලන්න. ශ්‍රී ලංකාව හරහා ඊට ආසන්නව ක්‍රියාත්මක වේ. ඊසානදික මෝසම වර්ෂාව ඇති කාලයේදී අන්තර්නිවර්තන අபிසාරී කලාපය ශ්‍රී ලංකාව හරහා ඊට ආසන්නව ක්‍රියාත්මක වෙනවා. මේ වෙන්නේ ළමයි අන්තර් මෝසම වැස්සේදී අන්තර් මෝසම වැස්සේ තමයි ලංකාවට ආසන්නයේදී ඒ හරහා ක්‍රියාත්මක වෙන්නේ.
ශ්‍රී ලංකාවේ දකුණු දෙසට ව්‍යාප්ත වෙනවා විස්ථාපන. ඒ කියන්නේ ඒක තමයි උත්තරේ ළම උත්තරේ දෙක. දකුණු දෙසට යන්නේ ඊසාන දිගේදී 3 ශ්‍රී ලංකාවේ උතුරු දෙසට විස්ථාපන වෙනවා. උතුරු දෙසට යන්නේ ළමයි නිරිත දිග මෝසම් සුළඟෙදී. 4 5 අදාළ නැහැ. උත්තරේ අපිට ගන්න වෙන්නේ 2 8ට 2. හරි. මෙන්න ළමයි 9 10 පිළිතුරු සැපයන පහත ප්‍රස්ථාරය උදා ගන්න. මෙන්න මේකට අපි කියනවා නිෂ්පාදන ශ්‍රිතය කියලා. මේ ප්‍රස්ථාරයට අපි කියනවා නිෂ්පාදන ශ්‍රිතය කියලා. හරි බලන්න. එතකොට මේකේ ළමයි හදලා තියෙන බලන්න සේවක සංඛ්‍යාව. ඒ කියන්නේ අර අපි නිෂ්පාදන ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා. සම්බන්ධතා තුනක්. එකක් යෙදෙවුම් සම්බන්ධතාවය. ඊළඟට නිමැවුම් සම්බන්ධතාවය. මේ කතා කරලා තියෙන්නේ යෙදෙවුම් නිමෙවුම් සම්බන්ධතාවය. ඒ කියන්නේ අපි විචල්්‍ය සාධක, ඒ කියන්නේ යම් ස්ථාවර සාධකයකට විචල්්‍ය සාධක එක බැගින් වැඩි කරගෙන නැත්නම් වෙනස් කරගෙන යනවා. එතකොට නිෂ්පාදනය වෙනස් වෙන විදිය තමයි මේ නිෂ්පාදන මේ නිෂ්පාදන සිතියෙන් පෙන්නලා තියෙන්නේ. එතකොට මේ බලන්න සේවකයෝ එක ගානේ වැඩි කරගෙන යනකොට මෙහෙම මුළු නිෂ්පාදනය කියන එක වැඩි වෙලා තියෙනවා. මේ මුළු නිෂ්පාදන ප්‍රස්ථාරය තමයි මේ ඇඳලා තියෙන්නේ. මුළු නිෂ්පාදනය තමයි මේ වෙනස් වෙලා තියෙන්නේ ළමයි. පැහැදිලිද? ඒතර තව පොඩ්ඩක් අපි පැහැදිලි කරොත් එහෙම මම ඔය උගන්වද්දි ඔයාලට මෙතනට දාලා තිබි යූරියා මලු ගාන. හරි යූරියා මලු ගාන මෙන්න මෙතනට දාලා තිබි x අක්ෂර යූරියා මලු ගාන දාලා හැදුවේ. එතකොට යූරියා මලු ගාන වැඩි කරා යනකොට මුළු නිෂ්පාදනය වැඩි වෙනවා. හරි. බලන්න එහෙනම් තුන්වන කම්කරුවාගේ අවස්ථාවේ සාමාන්‍ය නිෂ්පාදනය. සාමාන්‍ය නිෂ්පාදනය කියන එකේ තේරුම තමයි අර මේ අපි විචල්්‍ය සාධක එක බැගින් වැඩි කරා යනවා ළමයි. එතකොට එක විචල්්‍ය සාධකයකින් ලැබෙන නිෂ්පාදන ප්‍රමාණය තමයි ඇත්තටම ඔය මේ සාමාන්‍ය නිෂ්පාදනය කියලා කියන්නේ. දැන් මම ඒක අර ගත්ත විදිය වලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙම සමහර කටට ගණන් අමාරුවෙන් හදා ගන්න බැරි මම ඒ නිසා පැහැදිලි කරන්නේ. හරි. දැන් අපිට පුළුවන් මෙහෙම කරන්න ළමයි. හරි. මේ යූරියා මල් එක ගානේ වැඩි කරා යනකොට පළවෙනි යූරියා මල්ලෙන් අපිට හම්බ වෙනවා මුළු නිෂ්පාදනය 10ක්. හරි දෙවෙනි යූරියා මල්ල දානකොට මුළු නිෂ්පාදනය කියන්නේ මේ දෙවෙනි යූරියා මල්ල නෙමෙයි 1 2 දෙකේම මුළු නිෂ්පාදනය 18යි. තුන්වෙනි යූරියා මල්ල ගත්තොත් එහෙම මම අගයන් ටිකක් හිතලා දාන්නේ. හරි. තුන්වෙනි යූරියා මල්ලෙනුත් තුන්වෙනි යූරියා මල්ලක් දැම්මට පස්සේ සම්පූර්ණ නිෂ්පාදනය 1 2 තුනේම නිෂ්පාදනය වෙනවා 24ක්. පැහැදිලිද? හරි. එතකොට සාමාන්‍ය නිෂ්පාදනය කියලා කියන්නේ හරි සාමාන්‍ය නිෂ්පාදනය කියලා කියන්නේ දැන් හිතන්නකෝ මේ යූරියා මළු 3ක් දාලා තිනකොට මුළු නිෂ්පාදනය 24යි. එතකොට සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ මෙන්න මේ අවස්ථාවේ සාමාන්‍ය නිෂ්පාදනය අහනවා නම් මෙතන යූරියා මළු 3ක් දාද්දි 24ක් ආවා නම් එක යූරියා මල්ලකින් නිෂ්පාදනය කොච්චරක් එනවද? තේරෙනවද? එහෙනම් උඩට එනවා PP මුළු නිෂ්පාදනය. හරි. යටට එනවා විචල්්‍ය දුම් සංඛ්‍යාව. හරි. එතකොට හරි විචල්්‍ය දුම් සංඛ්‍යාව. එතකොට ළමයි මේකේ 24යි මුළු නිෂ්පාදනය යූරියා මළු ගාන 3යි. එහෙනම් 8යි. හරි. එක යූරියා මල්ලකින් ලැබෙනවා නිෂ්පාදනය 8යි. ඒතර කිලෝග්‍රෑම් හරි මොකක් හරි ඒක අගය දාලා හදා ගන්න පුළුවන්. ඕක තමයි ඔය අපි සාමාන්‍ය නිෂ්පාදනය කියන එක කතන්දරේ. ඒතකොට මේකේ ළමයි අපිට අපෙන් අහන්නේ තුන්වෙනි සේවක මට්ටමේදී සාමාන්‍ය නිෂ්පාදනය කීයද කියලා. එතකොට ළමයි හරි සරල දෙයක් කරන්න තියෙන්නේ ගහනවා ඉරක් මේකේ අතන අපිට ඇඳලක් දීලා දෙන මෙන්න තුන්වෙනි නිෂ්පාදකයා මේ ඉන්නේ මේ සෝරි තුන්වෙනි සේවකයාගේ අවස්ථාව මේ තියෙන ළමයි මෙන්න මෙතන තියෙන්නේ. ඊට පස්සේ හරි මේ මෙන්න මුළු නිෂ්පාදන වක්‍රය කැපෙන්නේ මෙතන. හරි මේ එතන කිලිම තුන්වෙනි අවස්ථාවේදී මුළු නිෂ්පාදන 45යි. එන 45 බෙදීම 3 කියන එක තමයි එන්නේ. හරි එතකොට 45 බෙදීම 3. හරි මුළු නිෂ්පාදන 45 විචල්්‍ය දුම් සංඛ්‍යාව 3යි. උත්තරේ 15යි. හරි ඔන්න ඔහොම තමයි උත්තරේ ඉන්න ඕනමයි. එතකොට අපිට උත්තරේ විතර ගන්න තියෙන්නේ හරි 15යි දෙවෙනි උත්තරේ ළමයි. හරි දෙවෙනි උත්තරේ ගන්න. හරි ටක් ගාලා විනාඩි දෙකක් දෙන්නම් හදා ගන්න. විනාඩි දෙකක් ඕනේ ඉතින් විනාඩියක් ඇති හදා ටක් ගාලා.
හරි වෙලාව ඇති එහෙනම් අපි යන් ඊළඟ MCQ එකට 6 වන කම්කරු අවස්ථාවේදී ආන්තික නිෂ්පාදනය වන්නේ කියලා අහනවා. 6 වන කම්කරු අවස්ථාවේදී ආන්තික නිෂ්පාදනය පොඩ්ඩක් මතක් කරගන්න ළමයි. දැන් ආන්තික නිෂ්පාදනය අපි කියනවා මාර්ජිනල් ප්‍රොඩක්ෂන් කියන එක MP කියන එක. එතකොට දැන් පළවෙනි කියන ළමයි කෙලින්ම 10යි. මොකද වෙනසක් වෙන්නේ නැහැ. පළවෙනි යූරියා මලෙන් 10ක් හම්බ වෙනවා. හරි. ඊළඟට ළමයි දැන් දෙවෙනි යූරියා මල්ල වෙනකොට මුළු නිෂ්පාදනය 18ක් වෙලා තියෙනවා. ඒතර උතන ආන්තික නිෂ්පාදනය කියන්නේ දැන් පළවෙනි එක දාද්දි 10යි දෙවෙනි එක දාද්දි 18ක් වෙලා තියෙනවානේ. එතකොට දෙවෙනි යූරියා මල්ලෙන් විතරක් එකතු වෙච්ච මේ නිෂ්පාදන ප්‍රමාණය තියෙනවානේ. දෙවෙනි යූරියා මල්ලෙන් විතරක් එකතු වෙච්ච නිෂ්පාදන ප්‍රමාණය තියෙනවානේ. අන්න ඒක තමයි උතන ආන්තික නිෂ්පාදනය කියලා අපි සලකන්නේ. තේරෙනවද? එතකොට අපි හොයන්නේ 18 ඒ කියන්නේ දෙවෙනි යූරියා මල්ලේදී ලැබුණා ඔක්කොම 18ක් පළවෙනිගෙන් 10ක් හම්බුණා. එහෙනම් 18න් 10ක් අඩු කරනවා උත්තරේ එනවා 8ක්. ඔන්න ඕක තමයි උතන ආන්තික නිෂ්පාදනය. එහෙනම් මෙතන ආන්තික නිෂ්පාදනය 24න් 18ක් අඩු කරනවා කියන 6යි. එහෙනම් ඕක තමයි මෙතන ආන්තික නිෂ්පාදනය හොයන ක්‍රමවේදය. එහෙනම් අපි බලමු මේකේ ආන්තික නිෂ්පාදනය හොයන්නේ කොහොමද කියලා. හරි එතකොට කියන 6 වන කම්කරුවාගේ අවස්ථාවේ 6 වන කම්කරුවා හරි මාක් කරගමු 6 ආමීන්නේ 6 මෙන්න මෙයා තමයි 6 හරි ඒතර යාගේ බලු මේ අවස්ථාවේදී නිෂ්පාදනය කොච්චරයිද මුළු නිෂ්පාදනය මෙහෙම ගියා හරි එතකොට 6 වෙනි එකේදී 50යි ළමයි එතකොට අපි අඩු කරන්නේ 5 වෙනි එකත් එක්ක එතකොට 5 වෙනි එකේදී බලන්න හරි 5 වෙනි එක ගත්තොත් එහෙම මෙහෙම මේ මෙයා 5 වෙනි එක හරි එතකොට යාගේ මුළු නිෂ්පාදනය ගත්තොත් එහෙම මේ විදියට එතකොට 6 වෙනි එකේදී 50යි පස්වෙනිදී 55යි එහෙනම් 50න් අඩු වෙන්න ඕන 55ක් 50න් 55ක් ගියොත් එහෙම ඍණ 5යි උත්තරේ එන්න ඕන ඍණ 5යි කියන එක ඍණාගයක් එන්නේ තේරුණා නේද මෙතන මෙයාගේ ගත්තොත් එහෙම මේ 6 වෙනි යාගෙන් ගත්තොත් එහෙම තමයි එයාගේ තිබ්බේ 50යි 6 වෙනි එක්කෙනාගෙන් 50යි මුළු නිෂ්පාදනය 5 වෙනි එක්කෙනාගේ 55යි 50න් 55ක් ගියාම ඍණ 5යි එන ආන්තික නිෂ්පාදනය ඍණ 5යි කියන එක තමයි එන්නේ. තව මොනවා හරි පැහැදිලි කරන්න ඕන නම් අහන්න මම කියලා දෙන්නම්. හරි මම හිතුවා මේක පැහැදිලි නැති කියලා ඒක ලොකු දෙයක් නෑ. අනිත් එක මේක මේ ඇත්තටම මේක අවුරුද්දක පාස් පේපර් එකක් ගොඩක් වෙනස් කරලා තමයි ඔයාලට ඔය දීලා තියෙන්නේ. හරි අපි යන් එහෙනම් ඊළඟ කොටසට QDX සමානයි 200යි ඍණ 20යි PX ඉල්ලුම් සමීකරණ මෙන්න 4 වනදී ඉල්ලුම් ප්‍රමාණය කොච්චරයි ගාණක් තියෙන්නේ අපි එන එක හදමු තමයි දැන් මේව ගණන් වලට බය වෙන්න එපා ඇත්තටම හරි ඔයාලා ගාන හොඳට කියවන්න දැන් ඔය ආඩ් ළමයි මේ හිතාගෙන ඉන්නවා මට ගණන් බෑ මම ඒක ඔළුවෙම තියාගෙන මට ඔළුව බෑ මේකත් බෑ කියලා හිතන් ඉන්නේ පොඩ්ඩක් ගාන කියවන්න මොකද්ද තියෙන්නේ මේකේ කියලා තියෙන්නේ QDX සමානයි 200යි ඍණ 20යි PX හරි ඔන්න ඕක තමයි කියලා තියෙන්නේ හරි ඔන්න ගන්න. ඒතර QDX කියන එක දැන් මේවා QDX PX කියන එක ඔයාලා මේ ගණන් දැනගන්න ඕනේ නැහැ. මොකද දැන් අපි ආර්ථික විද්‍යාව මාර්ගද කතා කරා. QDX කියලා කියන්නේ Q කියන්නේ ඒකකය, ඒක ගණන, D කියන්නේ ඩිමාන්ඩ් එක කියන්නේ ඉල්ලුම, X කියන්නේ X භාණ්ඩයෙන් ඉල්ලුම් කරන ප්‍රමාණය තමයි QDX කියලා කියන්නේ කියලා මම ඔයාලට නෝට් එකේම දීලා තියෙනවා. PX කියන්නේ P කියන්නේ ප්‍රයිස් කියන එක, ඒ කියන්නේ X භාණ්ඩේ මිල කියන එක. හරි. එතකොට අපිට දීලා තියෙනවා මේ ඉල්ලුම් සමීකරණේ මිල රුපියල් 4යි. ඒ කියන්නේ P වල මිල P කියන්නේ මේ X වල මිල රුපියල් 4යි. ඒතර මිල කියන්නේ P. ඒතර PX කියන්නේ මේක. එහෙනම් මෙතනට දාන්නේ 4. හරි සරලයි එහෙනම්. QDX සමානයි 200 ඍණ 20. මෙතන ළමයි P ට එන්නේ 4. දානවා 4. 200 ඍණ 20 ගුණ කිරීම 4 කියන්නේ ළමයි 80යි. 280ක් ගියාම 120යි. එහෙනම් ඔන්න QDX සමාන 120 මෙතන කිලෝග්‍රෑම් වෙන්න ඇති නේ මේක එකක් දීලා නැහැ අවුල නැහැ හරි මම ඒකක් නැතුව හදනවා ඔයාලා හැමතිස්සෙම මේක කියලා සැලකිලිමත් වෙන්න
එහෙනම් උත්තරේ ළමයි 120යි. ඕක තමයි උත්තරේ. උත්තරේ ළමයි තුන්වෙනි එකේ ඉන්නේ. හරි 120යි. අදාගන්න. හරි එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. හරි පාරිභෝගික ආදායම ඉහළත්ම යම් භාණ්ඩයක් සඳහා ඉල්ලුම පහළ යයි නම් පාරිභෝගික ආදායම ඉහළ යද්දී භාණ්ඩයකට තියෙන ඉල්ලුම පහළ යනවා. එහෙනම් මොකක්ද කියලා අහනවා. පොඩක් කල්පනා කරන්නකො ළමයි. දැන් මේ අපි ගත්තොත් එහෙම මේ මේක ඒ කියන්නේ ඇත්තටම මේ හොඳ සංකල්පයක් තමයි. මොකක්ද දන්නවද? දැන් හිතන්න මේ හිතන්නකො දැන් මම පොඩි දවස්වල ඉස්කෝලේ යන කාලේ ඔය රුපියල් අපේ කාලේ ඉඳන් රුපියල් 10ට රුපියල් 20ට අයිස් පැකට්. හරි 10 අයිස් පැකට් මෙච්චරක් විතර 20 අයිස් පැකට් එක මෙච්චරක් විතර නේ දිග අයිස් පැකට්. හරි. ඉතින් අපි ගාව සල්ලි තිබ්බේ නැහැ. ඒ දවස්වල අර මේ ඔය කාගිරිස් එකේ එහෙම තියෙන ලොකු අර කෝන් අයිස්ක්‍රීම් එකේ තියෙන ආවරණයක ලොකු සාමාන්‍ය 180 විතර තියෙන කෝන් අයිස්ක්‍රීම් එක තේ කන්න සල්ලි තිබ්බේ නැහැ. ඒ දවස්වල මම හිතුවා ඉතර ගාණක් උන්නේ නැහැ මම හිතන්නේ. හැබැයි ඒ දවස්වල සල්ලි තිබ්බේ නැහැ. මේ සල්ලි පොඩි ප්‍රමාණයක් තිබේ. ඒ නිසා අර පොඩි අයිස් පැකට් තමයි ගන්නෙ. රුපියල් 10ට අරගෙන නිකන් පොලිතින් ඒ කියන්නේ මොනවත් ලේබල් එකක් මොනවත් නැහැ. පොලිතින් බටයක් අරගෙන ඒකට මේ රසකාරක දාපු ද්‍රාවණයක් පුරවලා. ඉතින් ඒක තමයි අපි බොන්නේ අතර. ඒක තමයි කන්නේ අතර. හරි. හැබැයි සල්ලි තියෙනකොට දැන් ආයෙ අයිස් පැකට් කන්න යන්නේ. දැන් අර කෝන් එක කනවා. තේරුණාද? එහෙනම් අපිට ආදායම වැඩි වෙනකොට මේ ආදායම වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙන්නේ සාමාන්‍යයෙන් බාල බහන්න. කියන්නේ වටිනාකම අඩු බහන්න. ඉස්සර මට මතකයි ඔය අපි නුවර පන්ති යනකොට ළමයි මේ නුවර ඔය තියෙනවා මේ තාමත් තියෙනවා මේ අර පොඩි අර මේ කරත්තවල තල්ලු කරන් එනවා මේ පැටිස් විකුණන දැන් ඒ කියන්නේ අර මේ පැටිස් විකුණන පොඩි අර මේ මොනවද ඩක්කු වගේ නිකන් කරත්ත දිනවා. ඉතින් අපි ඒකේ ගන්නවා පැටිස් එක රුපියල් 5යි වගේ ළමයි දවසට. ඇත්තටම රුපියල් 20ක් විතර එහෙම දීලා අපි අර පැටිස් හතරක් ඒව අරගෙන ඇත්තට මේකේ ඇදිලි යන්නේ පාම් පිටි ටිකකුයි ඒ කියන්නේ පාම් පිටි ටිකයි අල කෑල්ලක් එහෙම තියෙන්නේ. ඇත්තටම ඒව තමයි ඒ දවස්වල කෑවේ. හරි. හැබැයි දැන් අපි ඒකෙන් කන්න යන්නේ නැහැ ළමයි. හරි දැන් අපිට ඒක කොච්චර අපිරිසුදුයිද. හරි නාන්නෙත් නෑ. හරි එහෙම නිකන් අපිට හිතෙනවා නම් මේ වගේ සමහර මිනිස්සු දැක්කම එහෙම. හරි හැබැයි ඒ කාලේ අපිට ඔක් ගානක් නෑ. අපිට ඒ කාලේ ලොකු සල්ලි යන්නේ අපිට කඩේට ගිහිල්ලා එහෙම මේ ලොකු ගානක් බෙදන් කරලා ඒ වගේ මේ පැටිස් ගන්න එහෙම ලොකු සල්ලියක් අපි ගාව අතේ තිබෙන්නේ නැති නිසා අපි අර කඩවලට යකුණා. දැන් සල්ලි අතේ තියෙනකොට මේ සල්ලි අතේ තියෙනකොට සල්ලි වැඩියෙන් දෙනවා අපි ඒකට යන්නේ නෑ. පැහැදිලිද? අන්න එහෙම තමයි. පැහැදිලිද? එතකොට මෙසේජ් එකක් කියන පොඩ බලමු. ඇයි සර් ආදේශ භාණ්ඩ ගන්න බැරි කියලා අහනවා. ආදේශ භාණ්ඩ වලට වෙන කතන්දරයක් නේ. ආදේශක භාණ්ඩ කියලා කියන්නේ දැන් තේ වලට ආදේශකයක් මේ කෝපි. හරි. දැන් මම කිව්වේ දැන් අයිස් පැකට් එකට අයිස් පැකට් එකක් ඒ කියන්නේ අර අයිස් එකටම අයිස් එකක් නේ අර මේ ඇවිල්ලා තියෙන්නේ. මං අයිස් පැකට් කෑවා අයිස් කෝන් කනවා. ඒක ආදේශක වෙන්න බෑ. මොකද ඒ දෙක එකම දේ තියෙන්නේ. තේරෙනවද? රසයේ වෙනස්කම, ක්වොලිටි වෙනස්කමක් තියෙන්නේ. හරි. අපි තේ බිබී ඉන්නවා. තේ වල මිල වැඩි වෙච්ච නිසා කෝපි බොනවා. හැබැයි තේ එකේ කෝපි එකේ රස වෙනස්. යා ඒ කියන්නේ උපයෝගීතාවය ආසන වශයෙන් සමානයි නේද? එහෙම වුණාට දෙන්නගෙම එකම උපයෝගීතාවය ලැබෙන්නේ නැහැ. තේරෙනවද? මොකද තේ එකයි කෝපි එකයි මේ වෙනස්. දැන් මේකේ මෙහෙම හිතන්නකෝ. දැන් සල්ලි තියෙන මිනිස්සු හරි දැන් අපි ඔය ලාවෝජී ඊට පස්සේ මේ මම නිකන් වටවල කහට හරි ඒ වගේ අර පොඩි ගණන් තියෙන තේ මේ පැකට් තමයි ගන්නෙ. හරි. මොකද තේ ග්‍රෑම් 100ක් රුපියල් 100යි 150යි වගේ. හරි. හැබැයි අපි ගත්තොත් එහෙම සල්ලි තියෙන මිනිස්සු සාමාන්‍ය හොඳ බ්‍රෑන්ඩ් වල
තේ වර්ග ගන්නවා. ඒ කියන්නේ අර ක්වොලිටි වැඩි තේ වර්ග තියෙන අන්න එහෙම ගන්නවා. එතකොට සල්ලි නැති කාලේ අර පොඩි පොඩි බ්‍රෑන්ඩ් වල මේ රුපියල් 150 දෙන තේ පොළ ගන්නවා. හැබැයි සල්ලි තියෙනකොට ඒ බ්‍රෑන්ඩ් තෝරන්නේ නැතුව හොඳ බ්‍රෑන්ඩඩ් ඒවා සාමාන්‍ය BOPF වගේ ඊට පස්සේ ඉහළ මේ ක්වොලිටියක් තියෙන තේ වර්ග යන මිලදී ගන්නවා. සාමාන්‍යයෙන් ඒ වගේ තේ කිලෝ එකක් සාමාන්‍යයෙන් රුපියල් 10 15000 වගේ එනවා. සාමාන්‍ය ග්‍රෑම් 100ක් වුණත් රුපියල් 500ක් 600ක් වගේ වෙනවා. අන්න ඒ වගේ තේ බ්‍රෑන්ඩ් කරනවා. එතකොට අර සල්ලි වැඩි වෙනකොට ආදායම් මිල යනකොට අර ක්වොලිටි මේ තේ වර්ග ගන්න යනවා. ආදේශක භාණ්ඩවලදී වෙන්නේ මේ අර තේ වලින් කෝපි වලට මාරු වෙනවා. තේරුණාද? ක්වොලිටි ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. එතන උපයෝගීතාවය වෙනස්. ඒ කියන්නේ සම්තමනේ ඒ වගේ සමාන උපයෝගීතාවයක් තියෙන එකට තමයි යන්නේ ළම. බාල භාණ්ඩ වල තමයි ඇත්තටම මේ වගේ දෙයක් වෙන්නේ. තව පැහැදිලි කරන්න ඕනද ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න ළමයි ඈ. ප්‍රශ්නයක් ආවා බලමු. එතකොට සර් අනුපූරක භාණ්ඩවල මිල පහළ යන බහිනවා. අනුපූරක භාණ්ඩ කියන්නේ මොකද්ද? ඒකට පරිභෝජනය කරන්න ඕනේ ඒකනේ. ඒ කියන්නේ අර ගෑස් ලිපයි ගෑස් සිලින්ඩරයයි. ඒතකොට ගෑස් සිලින්ඩරය ගෑස් ෆිල් කරලා ගන්න ගෑස් වල මිල වැඩි වෙන්න ගෑස් ලිප් ගන්න යන ප්‍රමාණය අඩු වෙනවා. ඒකනේ. ඒක එතකොට ඔය ආදායම එක සම්බන්ධතාවයක් ඉන්නේ නෑ. තේරුණාද? එතකොට බාල භාණ්ඩ කියන එක තමයි හොඳම උත්තරේ. හරි. බාල භාණ්ඩ කියන එක තමයි හොඳම උත්තරේ. තර්ක කරන්න ළමයි. හරි බාල භාණ්ඩ. ඒ කියන්නේ ආදායම ඉහළ යන්න මිනිස්සු මේ හොඳ ක්වොලිටි භාණ්ඩ තමයි පරිභෝජනය කරන්න පටන් ගන්න. ආදායම අඩු වෙනකොට ආයි තමයි පරිභෝජනය කරන භාණ්ඩයේ ක්වොලිටි අඩු වෙනවා. තේරුණාද? ඒක. හරි. ඒ නිසා ළමයි උත්තරේ බාල භාණ්ඩ කියන එක. ප්‍රශ්න අහන්න ගැටලු වන්නේ හොඳයි ප්‍රශ්න අහන එක ඇත්තටම. එතන ඔයාලා ප්‍රශ්නයක් තිබිලා තියෙනවා එතන. හරි එතන තරුවක් දාලා මෙහෙම ලියා ගන්න ළමයි. ලියා ගන්න තරුවක් දාලා ලියා ගන්න. පුද්ගලයෙකුගේ ආදායම ඉහළ යන විට ඔහු උසස් භාණ්ඩ පරිභෝජනය කිරීමට පෙළඹේ. එම නිසා බාල භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම අඩුවේ. හරි එහෙනම් අපි යන් 13 වෙනි එකට කුරසහිත සතුන්ව බෝ නොවන රෝගයක් ඇතිවීම නිසා එළු මස් හරක් මස් පරිභෝජනය අඩු වී ඒවල ඇති මෙතන මෙන්න මෙතන තියෙන්නේ මේ තියෙන්නේ මම මේ පේනවනේ මේ මෙතන තියෙන්නේ ඒවල ඇති කුකුල් මස් වල ඉහළ යාම නිරූපණය කරන ප්‍රස්ථාර ලක්ෂණය. ඒතර කියන්නේ මෙහෙමනේ අර බෝවෙන් රෝගයක් යනවා. බෝවෙන් රෝගයක් ගියාම මේ යන්නේ කුර සහිත සත්තු. ඒ කියන්නේ එළුවොන්ට හරක්ට තමයි මේ රෝගය යනවා කියලා කියන්නේ. එතකොට මිනිස්සුන් ඒ මස් පරිභෝජනය කරන එක අඩු වෙනවා. ඒ මස් පරිභෝජනය කරන එක අඩු වෙච්ච ගමන් ඊළඟට ඉල්ලුම වැඩි වෙන්නේ කාටද? කුකුල් මස් වලට. මොකද මේ අර කුර සහිත සත්තුන්ගේ මස් කන්නේ කුකුල් මස් තමයි. ඒතර ඒකට යන පරිභෝජනය කරන්න පටන් ගන්න. හරි. එතකොට ඒ වල තමයි යාලගේ මේ ඉල්ලුම තියෙන්නේ මේ මෙතන මට්ටම තියෙන්නේ. එතකොට ඒ වල තියෙන එක ඉල්ලුම ඉහළ වුණාම ළමයි දැන් මේකේ මිල වෙනස් වෙන කතන්දරයක් කියලා නෑනේ. හරි. ඔයාලට මෙහෙම හිතෙන්න පුළුවන්. දැන් අර ඔයාලා හිතනවා වැඩිනේ. ඒතර හිතෙන්න පුළුවන් දැන් හරක් මස් වලට තියෙන ඉල්ලුම අඩු වුණා. කුකුල් මස් වලට තියෙන ඉල්ලුම වැඩි වුණා. ඒ නිසා මිනිස්සු වැඩිපුර කුකුල් මස් ගන්න පටන් ගත්තා. ඒ නිසා කුකුල් මස් වල මිල ඉහළ ගියා. හරි. එහෙම කතන්දරයක් ඔයාලට හිතෙන්න පුළුවන්. හැබැයි අපිට තාම මේකේ මිල වෙනස් වීමක් ගැන කිසිම ඉඟියක්වත් දීලා නැහැ. එහෙනම් මේක ඇවිල්ලා මිල නොවෙනස්ව තියෙනවා. ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක එකක් හෝ කිහිපයක් වෙනස් වීම නිසා හරි ඉල්ලුම වැඩි වෙනවා. හරි අන්න ඒ නිසා ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන් වෙනවා කියන එක තමයි තියෙන්නේ. ඒ නිසා එයාගේ මිල වෙනස් වෙලා නැහැ. ඒතකොට මෙන්න මේ මට්ටමේ තියෙන්නේ. එහෙනම් එයා විතන් වෙනවා දකුණට. හරි. එහෙනම් අපිට යන්න තියෙන්නේ A ඉඳන් D දක්වා වගේ තමයි යවන්න තියෙන්නේ. නේද? A ඉඳන් D දක්වා වගේ. එහෙම උත්තරයක් තියෙන උත්තරේ 3. මිල නොවෙනස්ව තියෙනවනේ. ඒකේ මිල වෙනස් වෙලා නැහැ බලන්න මේ.
මේ ඒ තියෙන්නේ මේ ඒ තියෙන්නේ ඒක ඒ මිලේම ළමයි මේ ඒ මිලේම මේ එහෙම තියෙන්නේ. හරි. ඒ සිට D දක්වා කියන එක තමයි ගන්න වෙන්නේ. හරි. අදහස් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඉකෝන් කරන දරුවෝ එහෙම ඉන්නවා. ඒ නිසා යා සමහරවිට මේ හොඳට දන්නවා ඇති. ඉදිරිපත් කරන්න අදහස් ගැටලුවක් නැහැ. 14 විවිධ භෝග වර්ගවල පසු අසුනානී අවමනසේ අසුන් නෙලීමේ නෙලීම සිදු කිරීම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒ කෙසෙල් අසුන් නෙලීම සිදු කළ යුත්තේ 10ට පෙර හා 3ට පසුවේ. හරි. මොකද අර රස්නේ වැඩිවීම නිසා අස්සනට බලපාන්න පුළුවන් ළමයි. ඒ නිසා ඒ හරි. ඒතර ඒ උත්තර තියෙන්නේ 1යි 4යි 5යි. දොඩම් අසුන් නෙලීම සිදු කරන්න ඕන පෙව 10ත් 3ත් අතර ඒකත් හරි. ඒතර බීත් හරි ළමයි. C ගෝවා අසුන් නෙලීම සිදු කළ යුත්තේ 10ත් 3ත් අතර. ළමයි ගෝවා අස්වැන්න 10ත් 3ත් අතර නෙලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 10ත් 3ත් අතර ගෝවා අස්වැන්න නෙළුවොත් එහෙම මොකද වෙන්නේ? අර ඒක පත්‍රමේ ශාකනේ. හරි. එතකොට ඒ වගේ මේ අර මොනවාද මේවට හානි වෙන්න පුළුවන්. එළවලු වලට හානි වෙන්න පුළුවන් ළමයි. ඒතකොට එතන ගැටලුවක් තියෙනවා. හරි. ඒතකොට ගැටලුවක් එනවා. එතකොට AB පමණී කියන එක තමයි ඇත්තරම ගන්න තියෙන උත්තරයකට තියෙන්නේ. හැබැයි ඉතින් දෙයිනේ කියලා AB පමණී කියන උත්තරයක් නැහැ. හරි. ඇත්තරම ඕකේ මේ මෙතනට මේකේ ප්‍රෙඩි මිස්ටේක් එකක් ඇතර මේ කියන එන්න ඕන මේ C අයින් වෙච්ච එකක් එන්න ඕන. හරි. ඔතන ළමයි ඕල් දාගත්තත් ගැටලුවක් නැහැ. හරි. එන්න ඕන AB පමණී කියන එක ඕල් දාගත්ත ගැටලුවක් නැහැ. මම උතර 4 ගත්තා ABC පමණී කියන එක. ඒකත් මට දැන් ඉතර එමු නැහැ. මොකද ගෝවා කියන එක පත්‍රමේ එළවලු ශාකයක්. ඒ නිසා ඒක අසාමාන්‍යයෙන් 10ත් 3ත් අතර නෙලන එක එච්චර සුදුසු නැහැ. කලින් නෙලන එක තමයි හොඳම දේ. හරි. ඒ නිසා ඕල් දාගත්තත් ගැටලුවක් නැහැ. ABC කියලා තමයි මම අතන මාගින් එක දාලා තියෙන්නේ. හරි. 15 අසන එලිමෙන්ට් පසු අසන ජෛව හානි පමණන ජීවීන් පමණක් අඩංගු පිළිතුරු වන්නේ ජෛවීය හානි සිදු කරණයෙන් විතරක්. අසන එලිමෙන්ට් පස්සේ හරි. වී ගුල්ලා මේ කෙසෙල් කඳ ගුල්ලා ඇවිල්ලා තමයි මේ කෙහෙල් ගහේ කඳට හානි කරන එක. ඒතර කෙසෙල් කඳ ගුල්ලා තියෙනවා මේ දෙකක් තියෙනවා. එකත් අයින් කරන්න පුළුවන්. එතකොට 1යි 2යි දෙකම අයින් වෙනවා. 3 කව්පි ගුල්ලා වී ගුල්ලා වීපියා. හරි මේ 3 දෙනා හොඳයි 3 හරි 4 දානේ ගුල්ලා කව්පි ගුල්ලා බතලාල ගුල්ලා මේ බතලාල ගුල්ලා කිව්වට පස්සේ තමයි මෙයාලා ඒ කියන්නේ මෙයාලා හානි කරන්නේ මේ ශාකයේ තියෙද්දිම ඒ නිසා 4 වැරදි 5 ඉල්මැස්සා තියෙනවා ඉල්මැස්සා මේ මොනවාද අස්වැන්නට හානි කරන එකේ ගහේ තියෙද්දි මේ නිසා හොඳම උත්තරේ 3 කෙනෙක් ගන්න ළමයි උත්තරේ 3 විපරිත පාෂාණ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකි පාෂාණ ආකාරය වන්නේ විපරිත පාෂාණයේ කිරිගරුඩ තමයි. හරි ඩොලමයිට් වැලිගල් නම් අවසාදිතයි. චානොකයිට් ඇවිල්ලා මේ ආග්නේය පෙග්මටයිට් මට ඇත්තට මතක නැහැ. ඒකත් ඉතල වෙන්න ඕන පොතේ හැටට මේ ආග්නේය තමයි. මොකද කිරිගරු මෙයා කිරිගරුඩ තමයි විපරිත. හරි ඒ විදිහට. 17 පාංශු වාතය හා වායුගුල වාතයේ සංයුතිය අතර නිවැරදි ප්‍රකාශය. A පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුගුල වාතයට වඩා වැඩි. එක හරි. පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි ප්‍රතිශතයක් විතර වායුගුල වාතයට වඩා. ඒ හරි. ඒතර ඒ උත්තර තුන ඇරෙන්න ඔක්කොම ඒ උත්තර තියෙනවා. B පාංශු වාතයේ ඔක්සිජන් ප්‍රමාණය වායුගෝල වාතයට වඩා අඩුයි. ඒකත් හරි. වායුගෝල වාතයට ඔක්සිජන් වැඩි. ඒතර Bත් හරි. AB හරි. C පාංශු වාතයේ වායුගෝල වාතයේ අඩංගු N2 ප්‍රමාණය සැලකුතු වෙනසක් නැත. ඒකත් හරි තමයි. මොකද හේතුව දැන් මෙහෙම වෙන්න හේතුව අපි පොඩ්ඩක් බලමු. සාමාන්‍යයෙන් ළමයි පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්න හේතුව තමයි පාංශු වාතයේ ඉන්න පාංශු ජීවි ගහණය ගොඩක් වැඩි. එයාගේ අපිට ඇහැට පේන්නේ නැතුණාට සුද්ධ ජීවීන් බර ප්‍රමාණයක් ඉන්නවා පාංශු වාතයේ. ඒ නිසා එයාලා ශ්වසනය කරලා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම නිසා එතන කාබන් ඩයොක්සයිඩ් වැඩි ඔක්සිජන් අඩුයි. හරි. එතකොට AB දෙක කොහොම තමයි වෙනස් වෙන්නේ. දැන් C නයිට්‍රජන් නේ. නයිට්‍රජන් වායුව ගැන තියෙන නයිට්‍රජන් වායුවට බලපෑමක් නෑ. වාතයේ තිබ්බා පසේ තිබ්බා කියලා බලපෑමක් නෑ. මොකද පසේ තියෙන වාතය තමයි මේ වායුගෝලයේ තියෙන වාතය තමයි පාංශු අවකාශ හරහා කියලා නැවත වායුගෝලයට එන්නේ. එතකොට බලපෑමක් ඉන්නේ. ඒ නිසා A B C තුනම හරි උත්තරේ 5. 18 කොම්පෝස් හැදීම සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලිය පිළිබඳ අසත්‍ය ප්‍රකාශය වැරදි කහන්නේ. ඒක කොම්පෝස් හැදීම ආරම්භක අවධියේදී මදුෂ්‍යකාමී සුද්ධ ජීවීන් කාබනික ද්‍රව මත ඝනාවාස වෙනවා. හරි. සාමාන්‍යයෙන් 10ත් 45ත් අතර වගේ උෂ්ණත්වයෙන් ක්‍රියාත්මක වෙන්නේ. හරි.
45 වඩා වැඩි උෂ්ණත්වයේදී තාපකාමී සුද්ධ ජීවීන් ක්‍රියාත්මක වන එකත් හරි. සක්‍රිය අවධිය තුල ක්ලොස්ට්‍රිඩියම් බොටුලිනම් වෙන රෝගකාරක සුද්ධ ජීවීන් විනාශ වෙනවා. ක්ලොස්ට්‍රිඩියම් බොටුලිනම් යාර පොඩ්ඩක් මට මතක වෙන්නේ ඊකෝලයි මතකයි ක්ලොස්ට්‍රිඩියම් තිබ්බද කියලා මතක නැහැ බලමු. හරි. 4 පදම් කිරීම අවධියේදී තාපකාමී සුද්ධ ජීවීන් ඝනාවාස සිදුවන බැවින්. අන්න වැරදි ළමයි. පදම් කිරීම අවධියේ තාපකාමී සුද්ධ ජීවීන් ඝනාවාස වෙන්නේ නැහැ. වෙන්නේ කවුද? මදුෂ්ණකාමී සුද්ධ ජීවීන් තමයි. 5 කාබනික ද්‍රව්‍ය වියෝජන වී සෑදෙන ස්ථායි හියුමික් අවසාන පරිණත කොම්පෝස්ට් බවට පත් වෙන එක හරි. ඒකත් හරි. 3ත් හරි. ඒතර ක්ලොස්ට්‍රිඩියම් බොටුලිනම් කියන එක නත් හරි ළමයි. 4 පදම් කිරීමේ අවධියේදී තාපකාමී සුද්ධ ජීවීන් ඝනාවාස සිදුවන බැවින් කොම්පෝස්ට් ගොඩ පෙරලීම අනිවාර්ය. වැරදි. තාපකාමී නෙමෙයි මදුෂ්ණකාමී සුද්ධ ජීවීන් තමයි පදම් කිරීමේ අවධියේදී ඝනාවාස වෙන්නේ. අනිත් එක අපි කොම්පෝස්ට් ගොඩ පෙරලන්නේ ඔක්සිජන් ලබා දෙන්න. ඔක්සිජන් ප්‍රතිපූර්ණය කරන්න. මම පොඩ්ඩක් මතක් කරන්න තවදුරටත් මේ හරි මේක කාලය උෂ්ණත්වය හරි එතකොට ඔය සාමාන්‍ය 10 ඊට පස්සේ 45 මේ විදිහට එතකොට මේ හරි විතර පටන් ගන්නවා මෙහෙම යනවා ආයි මෙහෙම එනවා හරි එතකොට මේක තමයි මදුෂ්ණකාමී අවධිය හරි ඒ කියන්නේ 45ට කලින් තමයි මදුෂ්ණකාමී අවධිය 45ට වැඩි තාපකාමී එතකොට මදුෂ්ණකාමී අවධිය මදුෂ්ණකාමී සුද්ධ ජීවීන් තාපකාමී අවධිය තාපකාමී සුද්ධ ජීවීන් එතකොට මේ අගය ළමයි සාමාන්‍යයෙන් 65.5 54.4 වගේ අගේ පරාසයක යනවා හරි ඊට පස්සේ මෙහෙම උෂ්ණත්වය වැඩි වෙලා ආය අඩු වෙන පටන් ගන්නවා ළමයි අඩු වෙලා මෙන්න මේ අවධියට මෙන්න මේ මට්ටමට ආවම තමයි ක්‍රියාකාරී අවධිය ඉවර වෙන්නේ හරි මෙතනින් එහාට පදම් කිරීමේ අවධිය හරි මෙන්න මේ උදා පදම් කිරීමේ අවධිය ප්‍රස්ථාරය ඇදලා ඇති මම ඒක දල වශයෙන් අදින්නේ හරි එතකොට මේ උෂ්ණත්වය වැඩි වෙලා ගිහිල්ලා මේක උෂ්ණත්වය 45ට අඩු වුණාම තමයි පදම් කිරීම අවධිය පටන් ගන්නෙ 45ට අඩු වුණාම ක්‍රියාත්මක වෙන්නේ මදුෂ්ණකාමී සුද්ධ ජීවීන් කියන එක හරි බලන්න එහෙනම් 19 බඩේනු ගාව පරිණත පත්‍ර තතුකොළ පැහැවී තිබූ අතර සමහර පත්‍ර දම් පැහැර ඇරී තිබුද දැකිය හැකිය. මෙන් පෙන්눔 කරන්නේ කෙලින්ම ෆොස්ෆරස් ශූන්‍යතාවය උත්තරේ 5. Boarding in progress. හරි භෝග වගාවකට යෙදීම සඳහා මෙලදීගත් පොහොර බෑග් එක 27 13 6 සඳහන් වී තිබුණේ. මේ පොහොර මිශ්‍රණය මේ ඇවිල්ලා ළමයි පොහොර ශ්‍රේණියක් ඔය දීලා තියෙන්නේ. හරි පොහොර ශ්‍රේණියක් දීලා තියෙන්නේ. එතකොට පොහොර ශ්‍රේණියකේ තේරුම තමයි ස්කන්ධය අනුව ප්‍රතිශතයක් විතර තමයි මේක පෙන්වලා දීලා තියෙන්නේ. ස්කන්ධය අනුව ප්‍රතිශතයක් විදියට. එතකොට 27යි කියලා කියන්නේ නයිට්‍රජන් 27යි. 13යි කියලා කියන්නේ P2O5 13යි. 6යි කියලා කියන්නේ K2O 6යි. එහෙනම් මෙන්න මේ මොකද මෙන්න මේක තමයි ළමයි ගන්න. පළවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. මොකද හේතුව අපි ෆොස්ෆරස් ප්‍රතිශතය, පොටෑසියම් ප්‍රතිශතය වගේ වචන පාවිච්චි කරන්නේ. අපි කියන්නේ ෆොස්ෆරස් නෙවෙයි P2O5. ඒක තමයි සම්මතය. ඊළඟට K2O ප්‍රතිශතය. එහෙම කියන්නේ. මේ නිසා උත්තරේ 21 මඩ කරන ලද පසක් පිළිබඳ පහත ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒ දුෂ්කරණත්වය වැඩි. හරි. මඩ කරාම පාංශු ව්‍යුහය විනාශ වෙනවා. ඒ නිසා දුෂ්කරණත්වය වැඩි වෙනවා. ඒ හරි. දුෂ්කරණත්වය අඩු වෙන්නේ නැහැ. B වැරදි. එතකොට උත්තරේ 2යි 5යි 4යි වෙනවා. C බලමු. පසමත පිට අහඹරළු භාවය වැඩි වෙනවා. වැරදි. ඔයාලා දැකලා ඇති කුඹුරක් බලන්න. තනිකර ළමයි සුමට පෘෂ්ඨයක් තියෙන්නේ. හරි. අහඹරළු භාවය වැඩි වෙන්නේ නැහැ. මඩ කරාම ළමයි පාංශු ව්‍යුහය විනාශ වෙන නිසා අහඹරළු භාවය අඩු වෙන්න ඕන. හරි මතක තියාගන්න. ඒ නිසා උත්තරය A පමණි. උත්තරය 1. හරි. මොකද අහඹරළු සාමාන්‍යයෙන් ඔක අහු වෙනවා ඉතින් ළමයි ඔකට මොකද හේතුව මොනවාද බිම් සකස් කරාම අහඹරළු භාවය වැඩි වෙනවා කියන එක අපි ඔළුවේ තියන් ඉන්නේ. හැබැයි මේක සාමාන්‍ය බිම් සැකසීමක් නෙමෙයි මේක මඩ කිරීමක්. මඩ කරාම සම්පූර්ණයෙන් අර මේ මුළු කුඹරම නිකන් අර සුමට ගතියක් ෆ්ලැට් හරි. එහෙම සුමට ගතියක් එනවා. ඒ නිසා ළමයි මේක අහඹරළු භාවය අඩු වෙන්න ඕන. හරි 21ට උත්තරේ A පමණි 1. 22 ෆ්ලෝයින් පාඩක තුළින් පරිසංක්‍රමණය සිදුවන බව නිරීක්ෂණය කළ හැකි අවස්ථාවක් වන්නේ. ඒ කියන්නේ ඔය අර
මේ ෆ්ලෝයම් පටකය තුළින් ආහාරය යනවාද කියන එක පරීක්ෂණ දෙකක් අපි කරා මතකද පොතු වලයක් ඉවත් කරන එකයි ඊළඟට කාබන් වල 6 14 සමස්ථානිකයේ අර විකිරණශීලී සමස්ථානික භාවිතා කරලා කරපු පරීක්ෂණය. හරි. දරුණතාව ශාකමෙල වැරදි පලිබෝධ හානි කළ ශාකාන්ත ස්ථාන නැවත සුව වීම වාසි දුර ඇතිවීම ශාක කහපාට වීම පහ පොතු වලලු අසල අධිවර්ධනයක් වීම අර ඔයාලට පොතු වල ඉවත් කිරි පරීක්ෂණයේදී ඔක මේ මම ඇදලා පෙන්නනවා ඔයාලට හරි එතකොට ඒකෙදි මෙහෙම දැන් ශාකයේ තියෙනවා අපි පොතු වලයක් ඉවත් කරනවා කියන්නේ මෙයාගේ පොත්ත කොටස මෙන්න මෙහෙම කපලා අයින් කරනවා පොත්ත කොටස මෙහෙම රවුමට අයින් කරනවා ළමයි පොත්ත කොටස කපලා අයින් කරනවා මේ විදියට පොත්ත කොටස මෙහෙම අයින් කරනවා අයින් කරාම දැන් මෙහෙම මේකේ පොත්තර තමයි සීමා වෙලා තියෙන්නේ ෆ්ලෝය පටේ මම මෙයා දෙන්නේ ෆ්ලෝය පටේ හරි පොත්තර සීමා වෙලා තියෙනවා එතකොට දැන් මේකේ මේ පැත්තට මෙහෙම තියෙනවා පොතු වල ඉවත් කරාට පස්සේ ළමයි ආහාර මෙතෙන්ට එනවා මෙතනින් ගහ යන්නේ නැහැ ඒ නිසා ආහාර මෙතනට ආවට පස්සේ මෙතන නිකන් ඉදි වෙලා වගේ වර්ධනය වෙනවා මෙන්න මේ මොනෝම වෙනවා හරි මේ ආපු ආහාර ටික මෙතන දැම්පත් ඉදි වෙලා වර්ධනය වෙනවා ඔක තමයි එන්නේ හරි මම ඇඳලා උගන්නලා තියෙනවා ඔයාලට හරි හරි එහෙනම් උත්තරේ ළමයි 5 කියන එක ඒ අතරේ අහලා තිනවා 21ට 1 නේද කියලා අහනවා. ඔව් 21ට 1 ඒ පමණයි කියන එක තමයි ආවේ. 23 බිම්සයක ගැසීමෙන් පසු පසේ සිදුවන වෙනස්කම් කිහිපයක්. හරි වේගය වැඩි නෑ නේද ළමයි? කතා කරනවා වේගය වැඩි නෑ නේද? මොන හරි වෙනස් වෙන්න ඕන නම් කියන්න ඔයාලා කතා කරන්නේ. මොකද පේපරේ සාකච්ඡා කරන එක හරියටම වෙන්න ඕන. මේක හරියට මුලට දා ගන්න ඕන. සහ ඔයාලට මේක සාකච්ඡා කරලා ඉවර වෙනකොට පට්ට දැනුමක් එනවා ළමයි. ගොඩාක් දේවල් මතක් වෙනවා. හරි වේගය වැඩි වගේ එහෙම කියනවා නම් ඔයාලා පොඩ්ඩක් කියන්න. මම හරි පොඩක් ඉක්මනින් යනවා. මොකද වෙලාවත් යනවා ළමයි. මොකද ගොඩක් තියෙනවා සාකච්ඡා කරනවා. මේක අද බැරුණත් රචනා පස්ස ටිකත් මම කොහොම හරි කියලා සාකච්ඡා කරනවා. වෙන දවසක් දාලා හරි කොහොම හරි කියලා රචනා පස්ස ටික සාකච්ඡා කරනවා ඉන්නේ කොහොමද කියන කාරණාව. හරි එහෙනම් බලන්න. බිම්සයකසේ පසු පස්සේ සිදුවන වෙනස්කම් කිහිපයක්. අහඹරළු බව වැඩි වෙනවා. හරි. දුෂ්කරණත්වය අඩු වෙනවා. හරි. පස්සේ ජල කාන්දු වැඩි වෙනවා. හරි. ඒ එක හරි. බලමු. දෙක ආම්රවල වැඩි වෙනවා සෛවරතාවය වැඩි වීම සමග දුෂ්කරණත්වය වැඩි වෙන්නේ නැහැ දුෂ්කරණත්වය අඩු වෙන්න ඕන දෙක වැරදි 3 ආම්රවල භාවය අඩු වෙනවා හරි දුෂ්කරණත්වය අඩු වෙනවා හරි ජල කාන්දු වැඩි වෙනවා 3ත් හරි 1යි 3යි දෙකම හරි ළමයි සොරසොරි බෑ එක ගන්න 3 ගන්න බෑ සොරි ආම්රවල භාවය අඩු වෙන්නේ නැහැ වැඩි වෙන්න බෑ මට වැරදුනා ඒක 3 වැරදි ආම්රවල භාවය වැඩි වෙන්න ඕන 3 වැරදි 4 ජල සන්නායකතාවය වැඩි වෙනවා හරි සංතෘප්ත ජල ප්‍රශාතය වැඩි වෙනවා දුෂ්කරණත්වය වැඩි වෙන්නේ නැහැ සංතෘප්ත ජල ප්‍රශාතය වැඩි වෙනවා කියලා කියන්නේ තමයි දැන් බිම් සකස් කරාම සෞරතාවය වැඩි වෙනවනේ ඒ නිසා පස්සේ අවකාශ වැඩි ඒ නිසා වැඩි ජල ප්‍රමාණයක් මෙයාට අවශෝෂණය කර ගන්න පුළුවන් හරි ඊළඟට 5 අහඹරවල බව වැඩි වෙනවා හරි දුෂ්කරණත්වය වැඩි වෙන්නේ නැහැ වැරදි ඒ නිසා උත්තරේ 1 ජලයේ සුව සඳහා භාවිත කරන පොම්පයක රූප සරණ පහක් දැක්වේ එය ඉතින් මේ මෙතන අර මොකද්ද බම්බරේ තියෙනවා ඉම්පෙලරයක් තියෙනවා මේක මෙහෙම කැරකිලා මෙන්න මෙහෙම ඇවිල්ලා කැරකිලා උඩ යනවා. ඉතින් ඕක ඇවිල්ලාදී අපි ඉතින් වෙන ඉගෙන ගන්න නැහැ ළමයි. හරි කේන්ද්‍ර අපසාරේ පොම්බ මොකද අපේ සිලබස් එකේ තියෙන ඒවනේ. අපි ඉතින් එහා ලොකු වෙන වර්ග ගැන ඉගෙන ගන්න නැහැ බය වෙන්න එපා ඒ නිසා. කේන්ද්‍ර අපසාරේ පොම්බ. ඇලි ජල සම්පාදන යෝග්‍ය වන්නේ හරි ඇලි ජල සම්පාදනයේදී ළමයි මොකද කරන්නේ? ඇලි වැඩි සකස් කරලා වැටිය දිගේ පැල හිටවලා ඇලිය දිගේ වතුරේ වන එක. එතකොට මේක ළමයි අනිවාර්යෙන් සාමාන්‍යයෙන් වැලි වයනයත් ඊට පස්ස කරනම් ගැලපෙන්නේ නැහැ. හරි. බ්ලෝම මැටි ඒ වගේ පසකට තමයි ගැලපෙන්නේ. ඒ වගේම ළමයි සමතලා භූමියකට තමයි මේක ගැලපෙන්නේ ළමයි. බෑවුම් භූමියකට මේක ගැලපෙන්නේ නැහැ. මොකද බෑවුමක අපිට ඇලි වැටි සකස් කරන්න අමාරුයි. තේරුණාද? වලගොඩ ඇලි තියෙනවා නම් ඇලි වැටි සකස් කරන්න අමාරුයි. ඒ නිසා එක වැරදි මොකද වලගොඩ ඇලි තියෙනවා. දෙක මැටි අධික පසම සමතලා භූමියට හොඳටම ගැලපෙනවා. 3 වැලි පසක් බෑ 4 ලෝම පසක් සහිත සමතලා භූමියක් මැටි ලෝමයි දෙක සංසන්දනය කරොත් මැටි පස හොඳයි මොකද මැටි පසේ ජල කාන්දුවේ ගොඩක්ම අඩු වෙන ළමයි ඒ නිසා වැලි පසක් ආයි බෑ 5 වැරදි එතකොට ගැටලුවක් ආවොත් 2යි 4යි අතර තමයි ඉන්නේ ඒකේ හොඳ මැටි පසක කියන එක තමයි මට හිතෙන්නේ මොකද මැටි පසක ජලයේ කාන්දු වෙන එක ඉතාම අඩුයි හරි ලෝම පසකට වඩා මැටි පසක ජලයේ කාන්දුව ඉතා අඩුයි.
ඔව් දුර්වල ජනවාහනේ තියෙන ගොඩම මැටිපසකනේ. ඒ නිසා ළමයි හොඳ උත්තරේ 2. හරි පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමයක් හා සැසඳීමේදී උපපෘෂ්ඨීය ජල සම්පාදනය වඩා පෘෂ්ඨීය එකයි උපපෘෂ්ඨීය එකයි. හරි පෘෂ්ඨීයව ගත්තොත් එම පාලනය කරන ලද පාලනය නොකරන ලද. ඒ කියන්නේ පාලනය කරන ලද කියන්නේ අර ඇතුල් වෙන එළියට ජල ප්‍රමාණය පාලනය කරපු එක. හරි. එතකොට ඒවා ගත්තොත් එම අපි ඉගෙන ගත්තා තීරු ජල සම්පාදනය, ඇලිවැඩි ජල සම්පාදනය, බේසම් ජල සම්පාදනය, වලු ජල සම්පාදනය. පාලනය නොකරන ලද එකට තියෙන්නේ අපිට ආර එක. ඊළඟට පුෂ්ටියව තමයි අර මැටි කල ජල සම්පාදනය නැත්නම් මේ කලවාරි ජල සම්පාදනය කියලා කියනවා. කලයක් දාලා අර මේ දාන ඊට පස්සේ සයිවර් නල භාවිතය. ඒ වගේ. පළවෙනි එක තමයි ගැඹුරු පස් සය සදා යෝග්‍යයි. උපපෘෂ්ඨියව ගැඹුරු පසකට හරියන්නේ නැහැ. මොකද පහළට යනවා වැඩි වතුර. එතකොට පාසුවෙන් ක්‍රියා කරන පිස්සුද පාසුවෙන් ක්‍රියා කරවන්න බෑ. මේ නඩත්තු කරන්න අමාරුයි. ලාභදායක ලෙස ස්ථාපනය කරන්නත් බෑ. කාර්යක්ෂම ලෙස ජලය දීමට භාවිතා කළ හැකි. ඒක හරි. මොකද ජලය අපත යන ප්‍රමාණය අඩුයි උපපෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමයේදී. ඊළඟට වාෂ්පීකරණ ජලහානිය අවමයි කියලා කියනවා. හරි. හරි. වාෂ්පීකරණ ජලහානිය අවමයි. මේක මේ මොනවාද පෘෂ්ඨීය ජල සම්පාදන උපපෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමයක් නිසා ඒ නිසා උත්තරේ ළමයි 4 තමයි ගන්න වෙන්නේ. 21කට උත්තරේ අහලා තිබ්බා. උත්තරේ 1. 21කට උත්තරේ 1. ආයෙසරයක් වුණා මං කිව්වා. හරි. 26ට උත්තරේ 4 ගන්න වෙන්නේ. කාර්යක්ෂම ලෙස ජලය යොදන්න පුළුවන් අපතේ යන ජල ප්‍රමාණය අඩු නිසා. පහත සඳහන් එක් ශාක සඳහා වඩා සුදුසු වර්ධක ප්‍රචාරණ ක්‍රම නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ. හරි. අංකුර බද්ධයට අපිට මේ ඇලිකට පේර අංකුර බද්ධයට වඩා රිකිලි බද්ධය තමයි ගැලපෙන්නේ. රඹුටන් රිකිලි බද්ධය. හරි. මිදි සරල අතු බැඳීම මිදිවල ඒක හරියන්නේ නැහැ ළමයි. සමන් පිට අතු කැබලි සිටුවීම, ඊළඟට පැණිදොඩම් වායව අතු බැඳීම. මේකේ ගත්තොත් එහෙම ළමයි රඹුටන් අංකුර බද්ධය කරන එක තමයි ඇත්තටම මේ ගොඩක් යෝග්‍ය වෙන. මම මේක පොඩක් හොයලා බැලුවා. මාත් මාකින් එකේ දැම්මේ සමන් පිට අතු කැබලි හිටවනවා කියන එක. හරි. මේ රඹුටන් අංකුර බද්ධය කරන එක තමයි හොඳ. රඹුටන් අංකුර බද්ධය කරන එක අලිකරපෙන් රිකිලි බද්ධය කරන එක හොඳයි. මිදිවල මට මතක විදිහට අතු කැබලි තමයි හිටවන්නේ. මට ඒක හරියට මතක් වෙන්නේ නැහැ. පැණි දොඩම් ළමයි මේ රිකිලි බද්ධය කරන එක තමයි හොඳ. මේ ඕකේ උත්තරේ 2 ළමයි. හරි. මොන හරි ගැටලු තිබ්බොත් කතා කරමු අපි. උපකරණය මොකක්ද කියලා අහනවා. මේ ඇවිල්ලා ජපාන් රොටරි වීඩරයක්. එහෙනම් මේක ඇවිල්ලා මේ පාවිච්චි කරන්නේ මේ මොනවාද වල් පැල ඇටි පාලනය කරන්න. හරි. රඹුටන් වායව අතු බැඳීමද කියලා අහනවා. නෑ රඹුටන් වායව අතු බැඳීම නෙමෙයි දරුවෝ. හරි. මම ඒක මත ඔක ඇත්තට මේ සර්ච් කරා. මොකද මමත් රඹුටන් හිටවල නෑ ළමයි. හරි. උතන මේ අපි ඇත්තටම අපි මේ ඉගෙන ගන්න කාලේ වුණත් අපිට රඹුටන් කියන එක සෙට් උන්නේ නෑ ඇත්තටම. හරි. මමත් ඔය සර්ච් කරලා හරි මේ කළා තමයි ඒක ඇත්තටම හොයාගත්තේ. මේ අංකුර බද්ධය තමයි. මොනවා හරි ගැටලු තිබ්බොත් මම තව පොඩක් සර්ච් කරලා මොනවා ප්‍රූෆ් මොනවා හරි තිබ්බොත් අපි ඒක වෙනස් කරගමු. දැනට අංකුර බද්ධය කියලා මතක තියාගන්න. වායව අතු බැඳීම ලොකුවට කරන්නේ නෑ මම දන්න තරමින් මේකේ රඹුටන් වල. හරි. මේක ඇවිල්ලා මේ මොනවාද ජපාන් රොටරි වීඩරයක්. හරි. ඒතොර මේ ගැන වල්පැලෑටි පාලනය කරන්න පාවිච්චි කරන එකක්. ඒතොර මඩගොවිතැනි තමයි. ඒතොර 5 මඩගොවිතැනි යොදා ගන්න අතුරු ඇත් ගෑමේ උපකරණයක් කියන එක උත්තරේ 5. හරි. සවාසංගතිය කියන එක මේක ගත්තොත් එහෙම වෙන්නේ සවාසංගතියේදී මෙහෙම දෙයක්. හරි. දැන් ළමයි මේ මෙහෙම හිතන්නකො මෙන්න මේ කලංකය මේක කීලය මේක දිබ්බකෝෂය. හරි. අපි මේක ඉගෙන ගන්න ඉතල මම අර මේ මොකද්ද මේ මොනවාද රිවිෂන් එකේ ස්පීඩ් රිවිෂන් එකේ මම මේක සාකච්ඡා කරා. මෙන්න මෙහෙම පරාගයක් වැටෙනවා. හරි.
නොපරාගයක් වැටෙනවා. එතකොට ළමයි මෙන්න මෙතනින් පරාගනාලේ මෙහෙම පල්ලෙහාට වර්ධනය වෙනවා. හරි. මෙතන ඩිම්බ කෝෂයේ තියෙනවා. හරි. මෙතන ඩිම්බයේ තියෙනවා. මේක තමයි ඩිම්බ කෝෂය. ඩිම්බ කෝෂය මේවා දන්නවා මේ නිකන් කියන්නේ හරි. මේක කලංකය. හරි. මෙයා කීලය. හරි. ඉතල මේක පරාගනිකාවේ පරාගනාලේ මෙහෙම ඇවිල්ලා මෙතනට සම්බන්ධ වෙනවා. හරි. කොහොම තමයි සාමාන්‍ය සංසේචනයක් වෙන්නේ. හරි. එතකොට ඔය සවපරාගනේ වළක්වන්න පරපරාගනේ කරවන්න පරපරාගනේ වැඩි කරවන්න ශාක දක්වන එක අනුවර්තනයක් තමයි සවන්දිතාව මෙතන නෑ මම ඒකත් එක්ක පැහැදිලි කරන්නම් සවන්දිතාව වන්දිතාව කියන්නේ වඳයි කියන එක සවන්දිතාව වෙන්නේ ළමයි මේ පරාග කණිකාව කියන්නේ එකම ඒ කියන්නේ ගහක තියෙන මේ පරාග කණිකාවක් ඒ ගහේම තියෙන මලක කලංකය මත තැන්පත් වෙන එක තමයි මෙතන මේ ස්වපරාගනයක් කියලා කියන්නේ. එතකොට ඒ ගහේ මලක තියෙන පරාගනිකාවත් ඒ ගහේම තවත් මලක හරි මේ කලංකය මත තැන්පත් වුණාට පස්සේ ළමයි මෙන්න මේ පරාගනාලය හැදෙන්න දෙන්නේ නැහැ. චුට්ටක්වත් හැදෙන්න දෙන්නේ නැහැ. මේක නිකන්වත් හැදෙන්න දෙන්නේ නැහැ. තේරෙනවද? ඒ කියන්නේ මේ කලංකය මේ කලංකය කියන ඩිම්බ කෝෂයේ තියෙන මේ ශාකේ තියෙනවනේ. ඒ ශාකෙම ආපු පරාගනිකාවක් තමයි මේක. ඒ නිසා චුට්ටක්වත් හැදෙන්න දෙන්නේ නැහැ. ඒකට තමයි අපි කියන්නේ සවන්දයයි කියලා. සවන්දතාව. හැබැයි හරි ඔය සව අසංගතියදී මොකද වෙන්නේ ළමයි? ඒකෙදි අර පරාගනාලේ මෙහෙම වර්ධනය වෙන්න අවස්ථාවක් දෙනවා. හැබැයි ළමයි පහලටම ගිහිලා මෙතනට සම්බන්ධ වෙන්න දෙන්නේ නැහැ. මගදී නතර කරනවා. සව අසංගතිය කියන්නේ එහෙම එකක්. පරාගනාලේ පහළට යන්න දෙන්නෙම නැහැ. කියන්නේ ටිකක් වර්ධන අවස්ථාවක් දෙනවා. හැබැයි පහළට යන්න දෙන්නේ නැහැ. සව අසංගතිය කියන්නේ ඒක. තේරුණාද? එතකොට මේකත් ඇවිල්ලා පරපරාගන සඳහා තියෙන අනුවර්තනයක් ස්වපරාගන වළක්වන්න තියෙන අනුවර්තනයක්. මතක තියාගන්න. හරි? එහෙම තමයි වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම සව අසංගතිය ස්වපරාගනේ පරපරාගනේ සඳහා ශාක සතු විශේෂ අනුවර්තනයක්. උත්තරය 2. හරි 30 බීජ වී නිෂ්පාදනය වැඩිවීමට සම්බන්ධ නිවැරදි ප්‍රකාශය අභිජනන අතිවාරම් සහතික කළ ලියාපදිංචි. හදන්නේ ළමයි මේ පිළිවෙල අභිජනන අතිවාරම් ලියාපදිංචි සහතික කළ. එහෙම වෙන්නේ. හරි. එතකොට අභිජනන අතිවාරම් ලියාපදිංචි ඊට පස්සේ සහතික වෙන්න ඕනේ. ඒ නිසා එක වැරදි පිළිවෙලෙන් මේ විදියට 2 ශාකයේ උස කරවලට ස්වභාවයේ පලිබෝධ රොතු දීමන ගුණාංග පරීක්ෂාව බීජ පරීක්ෂණාගාරවල කරන්න බෑ. ඒව ඇවිල්ලා ශේෂ පරීක්ෂා. ඒතර 2 වැරදි. 3 බීජ තොග ගුණණයෙන් ලැබෙන ලියාපදිංචි බීජ ගොවින්ට අලියු කරනවාලු. ගුණ ලැබෙන ලියාපදිංචි බීජ ගොවින්ට හැබැයි මේ ලියාපදිංචි ගොවින්ට තමයි මේ අලෙවි කරන්නේ. ඒ කියන්නේ සහතික කරපු බීජ හදන්න ලියාපදිංචි වෙච්ච සෙට් එකක් ඉන්නවනේ. හැමෝටම නෙමෙයි. ලියාපදිංචි වෙච්ච සෙට් එකට තමයි ඒක විකුණන්නේ. ඒ නිසා එකක් තියමු පොඩ්ඩක්. 5 4 සහතිකල බිත්තර වී වල පෙරණ ප්‍රශාති 85 වැඩි අතර උපරිම දෙතම ප්‍රශාති 13 ඒක හරි 100ක්. පරණ ප්‍රශාතයේ 85ට වැඩි උපරිම තෙතමන ප්‍රශාතයේ 13යි ඒක හරි. 15 අතිවාරම් බීජ තොග සඳහා ලා කොළ පැහැති ලේබල් භාවිතා කරනවා. අතිවාරම් එකට ළමයි ලා කොළ පැහැති නෙමෙයි පාවිච්චි කරන්නේ. සුදු පාට එකේ රෝස පාට ඉරි දෙකක් තියෙන එක. අභිජනන එකේ මාරුණානේ. නෑ හරිනේ. අභිජනන එකේ සුදු පාට ඊට පස්සේ සුදු පාට එකේ රෝස පාට ඉරි දෙක ඊට පස්සේ නිල් පාට එක දෙනවා සහතික කරපේකට ලාකොළ පාට දෙනවා මේ ලියාපදිංචි එක. එහෙමනේ දෙන්නේ. හරි. මේ විදිහට තමයි එන්නේ ළමයි. බලමු එතන මට ඒක මාරු වුණා. බලමු. හරි. හරි. ඒ නිසා 5 වැරදි ළමයි. අතිවාරම් වලට දෙන්නේ සුදු පාට එකේ රෝස පාට ඉරි දෙක තියෙන එක. හරි. එහෙනම් උත්තරයට ළමයි අපිට ගන්න වෙන්නේ උත්තරේ 4. හරි. ජනවා 31 B අක්ෂරයෙන් දක්වන කොටස ප්‍රචාරණ සඳහා යොදාගත හැකි මින් කුමන සඳහා කුමන ශාක සඳහාද කියලා අහනවා. B කියලා කියන්නේ ළමයි අඩ දල දඬු. මේක ලා දඬු, අඩ දල දඬු, දල දඬු. එහෙමනේ යන්නේ ළමයි. උඩම තියෙන එක මේ දල්ල වගේ තියෙන එක ලා දඬු. මේක අඩ දල දඬු. මේක
දල දඬු. කොහොමද එන්නේ? හරිතොර දල දඬු හිටවන්න පුළුවන් ඒවා. පළවෙනි එක බතල ලා දඬු එකක් එක අයින් වෙනවා. දෙක ගොටුගොල ලා දඬු දෙකත් අයින් වෙනවා. තුන රටදෙල් කරපිංචා තේ අපි බලමු. හතර රෝස ක්‍රෝටන් ෆ්‍රැෂන් ෆෘට් කියන එක. ඔය ෆ්‍රැෂන් ෆෘට් කියන එක මේක ගන්න පුළුවන් අපිට. හරි. පහ මඤ්ඤෝකා ඇවිල්ලා මේ දල දඬු හිටවන එකක්. හරි. ඒ නිසා අපිට උත්තරේ 4 ගන්න පුළුවන්. රටදෙල කරපිංචා තේ වගේ දේවල් තේ වගේ මම හිතන්නේ මේ අපි හිටවනම් ගන්න වෙන්නේ මේ දල දඬු කියන එක. ඒ නිසා උත්තරේ 4 ගමු. 32 පටකරෝපණයේදී 150යි 170 උෂ්ණත්වයේ පැය එකත් එකමාරක් ජීවාණුහරණය කරන්න ළමයි මේක ඇවිල්ලා වියලිතාප ජීවාණුහරණයක් ඔය කියන්නේ. වියලිතාප ජීවාණුහරණයේදී ළමයි සාමාන්‍යයෙන් ඔය වීදුරු උපකරණ ටික ඊට පස්සේ ලෝහ උපකරණ ටික තමයි ජීවාණුහරණය කරන්නේ. හරි. ඒ නිසා උත්තරේ 3 දැහි යඳු වීදුරු බදුන් ආදී උපකරණ ජීවාණුහරණය සඳහා. ඒතර පෝෂක මාජයේ ජීවාණුහරණය කරන්න ගන්නේ මොනවාද තෙත්තාප ජීවාණුහරණය ක්‍රමය අර ඔටෝක්ලේව් එක පීඩන උදුන ඒ වගේ දේවල් පාවිච්චි කරනවා මේ ඒකේ 121 උෂ්ණත්වය 1.06යි 1.06යි පීඩනයක් යටතේ මිනිත්තු 30ක් වගේ අපි ජීවාණුහරණය කරනවා ඒකේ ඊළඟට රෝපණ ද්‍රව්‍ය ජීවාණුහරණය කරන්න අපි මේ මොනවාද දිලිනාශක වගේ දේවල් පාවිච්චි කරනවා අනවර්ත ප්‍රවාහ කුටීර ජීවාණුහරණය සඳහා ඒ අපිට විස බීජනාශක විදිහට භාවිතා කරන්න පුළුවන් මෙතන හෝමෝන සහ විටමින් වර්ග ජීවාණුහරණය කරන්න ඒත් අර මේවා අර මේ තාප අස්ථායි නම් අපිට පුළුවන් අර පෙරණ පාවිච්චි කරන්න පෙරණයක් පාවිච්චි කරන්න ඔන්නම තමයි එන්නේ ළමයි හරි එහෙනම් අපිට අරකේ උත්තරේ දැනට ගන්න පුළුවන් උත්තරේ කෙලින්ම උත්තරේ 3 33 පහත අවස්ථා අතුරේ ශාකවල ශ්වසන ක්‍රියාවලිය වේගය වැඩි කර ගැනීමට සිදුවන අවස්ථා. හරි. ශ්වසන ක්‍රියාවලිය වේගය වැඩි කර ගන්න සිද්ධ වෙන්නේ ළමයි වැඩිපුර ශක්තිය නිෂ්පාදනය කර ගන්න නේද? හරි. එහෙනම් වැඩිපුර ශක්තිය නිෂ්පාදනය කරගන්නේ ගොඩක් වෙලාවට අතු කැබිලි වලින් මුල්ලද්දවා ගද්දි. හරි. ඒ වගේ අවස්ථාවල. ඒ නිසා ළමයි බලන්න ගබඩා බීජ වල ජීවිත ආරක්ෂා කරගන්න ශ්වසන වේගය අඩු කරගන්න ඕන එක වැරදි. දෙක අතු කැබිලි වලින් මුල්ලද්දවා ගැනීම වේගවත් කිරීම දෙක හරි. 3 රෝස වගාවේදී මල් ලස්සන වැඩි කරගන්න ඒකෙත් ළමයි ශ්වසන වේගය අඩු කරගන්න ඕන. 4 අර්ථාපෝල ආගන්ධ අස්වන වැඩි කර ගැනීම සඳහා අර්ථාපෝල ආගන්ධ අස්වන වැඩි කර ගන්න ළමයි උෂ්ණත්වය අඩු කරලා ශ්වසනය අඩු කරගන්න ඕන. ශාකවල සංචිත ආහාර දහනය කිරීම අඩු කර ගන්නත් ළමයි ශ්වසනය අඩු කර ගන්න ඕන. මේ කියන්නේ ශ්වසනය වැඩි කර ගන්න. එහෙනම් අතු කැබලි වල මුල් ඇද්දිය වේගවත් කිරීම සඳහා. හරි. හරි යන් 34ට මූල පද්ධතිය සිට පත්‍ර දක්වා අඛණ්ඩ ජල ධාරාවක් ගැනීමට උත්සව චූෂණ බලය වැදගත් වෙනවා. හරි. උත්සව චූෂණය වැදගත් වෙන එකට සෛලම් පරිවහන අතිරේක බලය ලබා දෙන මූල පීඩන උස ශාකවල ජල පරිවහන ප්‍රමාණවත් අතිරේක බලයක් දෙන කතාව හරි. හැබැයි උස ශාකවල වලට මේ උඩට ජලය ප්‍රවාහනය කරන්න මේ ප්‍රමාණවත් නැහැ. වී වැරදි. C ෆ්ලෝයම තුලින් පරිවහන ප්‍රධාන ආහාරය සුක්‍රෝස් එක හරි. A හා C පමණ උත්තරේ 5. ඊළඟට 35 පාලිත අත්‍යරතේ භෝග වගා කිරීමේදී භාවිතා කරන తాවකාලික ප්‍රචාරක විහුවයක් නොවන්නේ తాවකාලික එකක් නොවන්නේ කියලා තමයි යන්නේ. සරල හරි. ලැත් එක තමයි උත්තරේ 2 අර්ධ ස්ථිර එකක්.
තුන ශීතරාමු తాවකාලිකයි. ජල සංරක්ෂක తాවකාලික, උණුසුම් පාති తాවකාලික උත්තරේ 2. 36 එක්තරා වගා තාක්ෂණ ක්‍රමයකදී කුඩා සිදුරු සහිත ස්ටයිරෝෆෝම් තැටි යොදා සැකසූ පෙට්ටි වලට සිදුරු තුලින් මූල මණ්ඩලයේ පෙට්ටිය තුළට ඇතුල් කර මිනිත්තු 2-3කට වඩා තප්පර කිහිපයක් පෝෂක ද්‍රාවණයේ සියුම් මිහිදුමක් හෝ ඝන වලාවක් ආකාරයට ස්ප්‍රේ කරයි. මෙම තාක්ෂණය හොඳින් විස්තර කළ හැක්කේ මේ ඇවිල්ලා මොකද්ද? වාගත වගාව නේද ළමයි. හරි, මොකද ස්ප්‍රේ කරන එකක් අපි ඉගෙන ගත්තේ වාගත වගාවේදී. වෙන මාධ්‍යයක් පාවිච්චි කරන එකක් නෑ. ඒ නිසා වාගත වගා තාක්ෂණ උත්තරේ 3. සතුන්ගේ දෙමුහුම් දිරිය පිළිබඳ අසත්‍ය ප්‍රකාශය. හරි, දෙමුහුම් දිරිය ගත්තොත් එහෙමයි මෙහෙමයි. දෙමුහුම් අභිජනනයක් කරාම දෙමව්පියන්ගේ ලක්ෂණ වලට වඩා පැටවුන්ගේ ලක්ෂණ, දුහිතෘ කට්ටියගේ ලක්ෂණ වැඩි වෙන එක තමයි දෙමුහුම් දිරිය කියන එකේ සරලම දේ. හරි. ඒතර දෙමුහුම් දිරිය ළමයි පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන්නේ නැහැ. හරි. ඔන්න ඔය දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. හරි. පළවෙනි එක තියෙනවා දෙමුහුම් දිරිය පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණ නෙවෙයි. ඒක හරි. දෙක දෙමුම් දිරිය නිසා ජනිත පරම්පරාව. ජනකයා ඇවිල්ලා අම්මයි තාත්තයි, ජනිත ළමයි, දුවල පුතාලා. එහෙමනේ. ජනිත පරම්පරාව නිෂ්පාදනය හැකියාව වැඩි වෙන එක හරි. 3 දෙමුම් දිරිය ඇති කිරීමට සහඅභිජනනය යොදා ගනි. වැරදි. දෙමුම් දිරිය ඇති කරන්න ළමයි අපි පාවිච්චි කරන්නේ දෙමුහුම් අභිජනනය. සහඅභිජනනය කියන්නේ කිට්ටු ඥාතීන් දෙන්නෙක් අතර තියෙන සම්බන්ධතාවයක්. දෙමුම් එකේදී වෙන්නේ වෙනස් මේ දෙන්නෙක් අතර, ඒ කියන්නේ සම්බන්ධතාවය ඥාති සම්බන්ධතාවය නැති දෙන්නෙක් අතර මුහුම් වීමක් තමයි දෙමුහුම් අභිජනනයේදී වෙන්නේ. එහෙනම් දෙමුහුම් දිරිය ඇති වෙන්නේ දෙමුහුම් අභිජනනයක් සිදු වුණාම. හරි. ඊළඟට එහෙනම් 3 තමයි වැරදි උත්තරේ. ඒ නිසා 3 ගන්න පුළුවන්. 4 බ්‍රෝයිලර් කුකුලන් යනු දෙමුහුම් දිරිය සහිත සතුන්. හරි. ඔය දෙමුම් දර්ශ තමයි අතන මේ බ්‍රොයිලර්ස්ලා කියන්නේ. ගව පාලනයේ දෙමුම් දිරි භාවිතා වෙනවා. හරි. උත්තරේ අපිට ගන්න වෙන්නේ උත්තරය 3. හරි. 38 39ට ඔන්න ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය, කුකුලගේ ආහාර ජීර්ණ පද්ධතියයි තියෙනවා. රූපේ ABD මෙන්න A ගවයාගේ මුඛය. B මොකද්ද මේ බලන්න ජඨරාශයේ තියෙන්නේ. මේ ජඨරාශයේ තියෙන්නේ D කුඩාන්ත්‍රය. ඒතර ABD A මුඛය, B ජඨරාශය, D මේ කුඩාන්ත්‍රය. හරි. ABD වලට සමාන ක්‍රියාකාරීත්වයක් දන කුකුලාගේ ආහාර මාර්ග පද්ධති කොටස. ඒ කියන්නේ ළමයි මුඛයේ නේතර මේකෙන් කරන්නේ යාන්ත්‍රික ජීර්ණය. කුකුලගේ යාන්ත්‍රික ජීර්ණය සිද්ධ කරන්නේ වටනේ. ඒ කියන්නේ මේම. මේ P කියන්නේ මුඛය, ඒ කියන්නේ හොට, Q කියන්නේ ගොජුර, R කියන්නේ පූර්වාමාශය, S තමයි එයාගේ වටනය. S වටනය. ඊළඟට T තියෙනවා. මේ T තියෙනවා මේ ග්‍රහණීය කුඩාන්ත්‍රය. හරි. එතකොට ඒ වලට එන්නේ ළමයි මේ මොකද වටනේ එන්නේ යාගේ කුකුලගේ යාන්ත්‍රික ජීර්ණ සිද්ධ වෙන්නේ. එහෙනම් S කියන එක තමයි එන්නේ. ඒ වලට S එන්න ඕනේ. S තියෙන උත්තර ඒකයි තියෙන්නේ. එතකොට හරි 2යි 5යි තමයි තියෙන්නේ S තියෙනවා. ඊළඟට B කියලා කියන්නේ ජඨරාශය. ජඨරාශය කියලා කියන්නේ මේ අර මේ මොනවාද අරුගේ මේ කුකුලගේ පූර්වාමාශයට සමාන එක. ඒ කියන්නේ R S R. හරි ෂෝ. S R එකක් නෑ නේ. හරි එතකොට මොකද කරන්නේ මේකේ ABD අර ඕල් එකක් දෙන්න වෙනවා නේ ළමයි. ඕල් එකක් දෙන්න වෙනවා මොකද හේතුව මේකේ අර මේ මගේ හිතන්නේ ප්‍රශ්නේ වැරද්දක් තියෙන්නේ ABCD තුනම එන්න ඕන මේකට. ABD විතරයි දාලා තියෙන්නේ. ඒකයි කේස් එක වෙලා තින්නේ. ඒ නැතත් උත්තරත් නැහැනේ. T කියන්නේ ළමයි බලමු. බලමු මේක බලමු ඕනේ. හරි. A නම් අනිවාර්යෙන් S වෙන්න ඕන. එතකොට
ඒට S වෙන්න ඕන. හරි. ඊට පස්සේ මෙයාගේ B ට ජඨරාශයට වෙන්න ඕනේ R. R නැතුව T තියෙනවා. T කියන ග්‍රහණීය Q තියෙනවා. Q කොයිද? ගෝචර වැරදි ගන්න බෑන ළම එන්න සව ඒකට ඕල් එකක් දෙමු. හරි. ඊළඟට ගවයා හා කුකුලාගේ ආහාර මාර්ග පද්ධති මාර්ගවල රසායනික ජීර්ණය ප්‍රමුඛ වන්නේ. රසායනික ජීර්ණය ගවයාගේ BC රසායනික ජීර්ණය වෙනවද BC ගවයාගේ? ඔව් හරි. නෑ ගවයාගේ B ජඨරාශය C කියන්නේ මේ රුමනේනේ BD වෙන්න ඕන ගවයාගේ රසායනික ජීර්ණය. මෙයාගේ R වෙනවා T වෙනවා U වෙනවා. RTU තමයි ඉන්නේ කුකුලාගේ. බලමු එහෙම උත්තරයක් තියෙනවද කියලා. ගවයාගේ BD වෙන්න ඕන. ගවයාගේ BD මේ තියෙනවානේ. උත්තරේ දෙක BD සහ කුකුලාගේ TU කියන එක උත්තරේ දෙක. හරි. හරි. ওই විදිහට තමයි එන්නේ 40. දැක්වීම සඳහා නොසුදුසු බිත්තරය ලෙස සැලකිය හැකි පිළිතුර. නොසුදුසු බිත්තරයක් විතර සලකන්න පුළුවන් එක අහන්නේ. හරි. විශාල වාතු කුටීරයක් තිබිය යුතුය. හරි. ගැලපෙන්නේ නැහැ. මධ්‍යස්ථ ඝනකම ගැලපෙනවා. 60 දශකයේ 74ක් ගැලපෙනවා. හරි. බරගෑම් 54 58ක් ගැලපෙනවා. ගබඩා කාලේ සතිවර අඩු වෙන එකත් හරි. හොඳ උත්තරේ අර රැක්වීම සඳහා නොසුදුසු බිත්තර ලෙස සැලකිය හැකි පිළිතුර. උත්තරේ ළමයි ඒක විශාල වාත කුටීරයක් තිබීම කියන එක. හරි. ඊළඟට 41 ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනාංශය සම්බන්ධ වඩාත් නිවැරදි ප්‍රකාශය. එක වඩාත් වර්ධන උපාංශය ගව පාලනය සැලකේ නෑ නේ ඊට වඩා කුකුල් තියෙනවනේ බලමු. ඊළඟට සත්ව නිෂ්පාදනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සත්ව පාලන සම්බන්ධ වගකීම් එකම ආයතනය නෙවෙයි. පසුව තව තියෙනවා ඉතින් මේ මොනවාද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. පශු සම්පත් එක ඒවා ගොඩක් දේවල් තියෙනවා ළමයි. හරි. 39 උත්තරේ අහනවා. උත්තරේ මම ගත්තේ 2 39ට. ඊළඟට 3 උසස් ආහාරවල අභිජන සතුන් හිඟවීම කිරිකර්ම සංවර්ධන ගැටලුව. ඒක හරි ළමයි. උසස් ආහාරවල කියන හොඳ ලක්ෂණ තියෙන වැස්සියෝ නැති වෙන එක මේ සත්ත්ව පාලනාංශයේ ගැටලුවක්. ගවයන්ට හොඳ ගුණාත්මක 3 වර්ෂා කාලවල තියෙනවා කියලා වෙන්නේ නැති. තියෙන්නේ අපිට 3 හරි උත්තරේ ගන්න පුළුවන්. 5 බටහිර රටවල කිරිගව පාලන දියුණුව නැත වැරදිනේ. බටහිර රටවල හොඳට තියෙනවා. 42 කුකුල් රෝග වන මරෙක්ස් රැනිකට් වසූරිය පාලන යොදාගනු ලබන ප්‍රශක්තින වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන කාලය පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තෝරන්න. පැටවා ඉපදී. මරෙක්ස් එක සාමාන්‍ය ළමයි පැටවා ඉපදිච්ච දවසේ ගහන්නේ. එතකොට දිනේ ගේඩි ගහන උත්තර දින 2-4 විතරයි. හරි. ඊට පස්සේ ළමයි රැනිකට් එක හරි රැනිකට් එක ගහනවා ළමයි දින 3ේදී. ඊට පස්සේ වසූරිය දින 6ේදී වගේ තමයි ගන්න මේක. දැන් මේකේ මොනවාද දැන් මේකේ උත්තර ගත්තොත් එම දින එක තියෙන එක මරෙක්ස් එක ගහන්නේ දින එකේ ඉතින් 42කට 2-4යි තමයි අපිට ගන්න දින ප්‍රධාන වශයෙන්. හරි. ඊට පස්සේ රැනිකට් එක සති 3 මේක දින 3. මේකේ ඊළඟට කුකුල් වසූරිය සති 65. සති 65 කියලා කියනම ලොකු කාලයක්නේ. නේද? එතකොට මේ ඒක අපිට ගන්න අමාරු. ඒ නිසා හොඳම දේ උත්තරේ 4 ගන්න එක. උත්තරේ 4 හරි. මම මේ දින හරියට බලන්නේ නැතුව තර්ක කරලා ගත්තේ අගයන් ටික. ඊළඟට ගවයාගේ ප්‍රජනක පද්ධතියක් තියෙනවා. ඊ නැමැති ව්‍යුහයේ කාර්යය මේක ඇවිල්ලා ළමයි මේ භගය මේක යෝනි මාර්ගය මේ දින යෝනි මාර්ගය මෙන්න මේ තියෙන ළමයි යාගේ මුත්‍රාශය මේ දින මුත්‍රාශය. මොකද වැසියක්ගේ මේ මොනවාද ප්‍රජනක මාර්ගයයි මුත්‍ර මාර්ගයකට විවෘත වෙනවා මේ භගයෙන් එළියට. ඒ නිසා මෙතන මේ යෝනි මාර්ගය මේක භගය මෙන්න මේක ළමයි ග්‍රීවය මේක ග්‍රීවය ඊ කියන්නේ ග්‍රීවය
ඊට පස්සේ මේ තියෙන ගර්භාෂකේ මේ ගර්භාෂක හේතු ඊට පස්සේ මෙන්න මේ පැලෝපිය නාල F කියන්නේ ඩිම්බ කෝෂ. කොහොම තමයි ඔගේ කොටස් ටික එන්නේ. ප්‍රශ්නය කරන සර් රැනිකට් කියන්නේ සති 3 පොතේ තියෙන රැනිකට් කියන්නේ සති 3ේදී කියලා. බලන්න දරුවෝ මේ දැන් ඔය සති 3ක් කියන්නේ සාමාන්‍යයෙන් මේ ඔය මෙයාලගේ මේ මොනවාද ලේයර්ස් ලගේනේ බ්‍රොයිලර්ස් ලගේ බලන්න දවස් කීයක් යනවද කියලා සාමාන්‍යයෙන් බ්‍රොයිලර්ස් ලගේ. ඒතර දැන් ලේයර්ස්ලා සති ගණන් යන එක හරි. බ්‍රොයිලර්ස්ලා මේ දවස් ගණන් තමයි දාන්න වෙන්නේ. බ්‍රොයිලර්ස් මොකද යා ජීවත් වෙන්නෙම සති 3ක් 4ක් නේ උඩරිම. 3 සති 3 ඉඳන් 5 වගේ වෙනකන්නේ. සාමාන්‍ය 35ක් දවස් 35ක් වගේ ළමයි. ඒ නිසා යාළුවලා දින ගණන් යන්නේ. මේකේ දීලා නැහැ හරියටම මේ බ්‍රොයිලර්ස්ලාටද මේ මොනවාද ලේයර්ස්ලාටද කියලා. බලන්න මාත් පොත බලන්නේ නැති මම බැලුවේ නැහැ අතන මේක හරි. මට ආගේ මතක නැහැ ඒක. හරි ඊළඟට මේක ග්‍රීවය. ඒතර ග්‍රීවයෙන් කරන්න ළම ඇත්තටම මේ ගර්භාෂය තුළට විෂ බීජ ඇතුල් වෙන එක වළක්වන එකක් ඇත්තටම. ඊට අමතරව අර මේ මොනවාද පැටවා බිහි වෙනකොට මෙතන තියෙන ශ්ලේෂ්මලය ටික දිය කරලා එළියට එවනවා. හරි. එහෙනම් උත්තරේ දෙක ගන්න පුළුවන් ගර්භාෂය තුළට විෂ බීජ ඇතුල් වීම වළක්වාලීම උත්තරේ දෙක. හරි. ඊළඟට මෙහි F නැමැති ව්‍යුහයි ප්‍රධාන කාර්ය F කියන්නේ ඩිම්බ කෝෂ. ඒකෙන් කරන්නේ ඩිම්බ නිපදවීම. උත්තරේ 1. උත්තරේ 1. දැන් මේකේ ඩිම්බ කෝෂය මද චක්‍රය පවත්වාගෙන යන්නේ එක ළමයි ඩිම්බ කෝෂය නෙමෙයි. ඒකේ තියෙන්නේ මේ හෝමෝනත් එක්ක සම්බන්ධයක් නේද? හෝමෝනත් එනවා එතනට. ඒ නිසා මද චක්‍රය පවත්වා ගැනීම ඩිම්බ කෝෂයේම කාර්යයක් නෙමෙයි. හරි. 45 SiO2 Al2O8 එකට අනුපාතයට හා දෙකට අනුපාතයට සෑදුණු ද්විතීයික මැටිකන සඳහා උදාහරණ පිළිවෙලයි. ඒ කියන්නේ අර එකට අනුපාතය කියලා කියන්නේ සිලිකේට් එකයි ඇලුමිනා එකයි. දෙකට අනුපාතය කියන්නේ සිලිකේට් දෙකක් තියෙන ඇලුමිනා එකක් තියෙනවා. එහෙම වුණොත් එහෙම ක්වාර්ට්ස් තමයි එකට අනුපාතය. දෙකට අනුපාතය මොන්ට් මොරිලොනයිට් කියන එක උත්තරේ 1. කෙවුලිනයිට් සහ මොන්ට් මොරිලොනයිට් කියන එක උත්තරේ 1. ඊළඟට 46 දර්ශීය පාර්ශ්ව ප්‍රතිකරණ පිළිවෙල පහත ප්‍රකාශයන්හි වැරදි ප්‍රකාශය. වැරදි එක. එක තරමක් වියෝජන කාබනික ද්‍රව්‍ය අඩංගු උපකලාපය AOO. හරි. හරි. මොකද AO නෑ වැරදුනානේ. වැරදි ඒක වැරදි. මොකද මේ ඕකේ එන්නේ මෙහෙම ළමයි. මතක නැහැ සමහර විට. හරි මෙහෙම පාර්ශ්වපැතිකඩ ගත්තොත් එහෙම ළමයි ඒ කලාපය මේක නම් ඒ කලාපයේ උඩින්ම තියෙන්නේ AOO යට AO. හරි. හරිද? මේ O කලාපය තමයි AOO ඊට පස්සේ ඒ කලාපය ඔහොම එන්නේ. හරි. AO කියන්නේ කාබනික ද්‍රව්‍ය කලාපයේ උඩ මේක තමයි AOO ඊට යටයි AO ඊට පස්සේ A. එතකොට AOO කියලා කියන්නේ තමයි දි රාපත් වෙලා නැති කාබනික ද්‍රව්‍ය සෙට් එක තමයි උඩම තියෙන්නේ. AO කියන්නේ දි රාපත් වෙමින් පවතින සෙට් එක. ඊට පස්සේ A කලාපය ඊට පස්සේ B කලාපය C කලාපය ඔබ යන්නේ. හරි. එතකොට දි රාපත් යන්තා ඒ කියන්නේ යම් තාක් දුරට හරි දි රාපත් වෙච්ච ඒවා තියෙන්න ඕන තමයි මේ AO කලාපේ. AOO කියන එකේ දි රාපත් වෙලා නැතිව තමයි තියෙන්නේ. හරි. බලමු. එතකොට හරි එක වැරදි දෙක පාංශු පැතිකඩ මගින් පාංශු ජනනයේ පාෂාණ ජීර්ණයේ ස්වභාවය පෙන්වයි. ඒක ටිකක් ගන්න පුළුවන්. පාෂාණ ජීර්ණ වෙලා තියෙන කොහොමද කියන එක බලා ගන්න පුළුවන්. ඒ කලාපයට සාපේක්ෂව B කලාපය තුළ වැඩි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක්. වැරදි. ඒ කලාපයේ තමයි වැඩිපුරම කාබනික ද්‍රව්‍ය තියෙන්නේ. 4 B කලාපයට සාපේක්ෂව ඒ කලාපයේ සුද්ධජීවීන් ගහණය අඩුයි. වැරදි. B කලාපයේ කාබනික ද්‍රව්‍ය නැහැනේ. ඒ කලාපේ කාබනික ද්‍රව්‍ය තියෙන නිසා සුද්ධජීවී ගහණය ඒ කලාපේ තියෙන්න ඕනේ. 5 විශෝධන කලාපය ඒක ඒ දෙක ඒ තුන නෑ. විශෝධන කලාපය කියන්නේ ඒ කලාපයේ තියෙන ඒ එකයි ඒ දෙකයි. ඒ නිසා අපිට ගන්න තියෙන උත්තරය දෙක. පාර්ශ්ව පැතිකඩ මගින් පාර්ශ්ව ජනනය හා පාෂාණ ජීර්ණයේ ස්වභාවය පෙන්වීම කරන අපිට බලා ගන්න පුළුවන් ඒක.
47 ඔන්න දත්ත දෙකක් දීලා තියෙනවා. භාෂ්ම සංතෘප්ත ප්‍රශතය කීයද කියලා අහනවා. ඒතර තමයි බලන්න මේකේ වැදගත්. හරි. මේකේ මේ පොටෑසියම්, මැග්නීසියම්, සෝඩියම් දීලා කැල්සියම් උත් දීලා තියෙනවා. ඒතර මේ හතරම භාෂ්මයේ කැටයන. ඊට පස්සේ අපිට කැටයම් මරුදාරිතාවයක් දීලා තිනවා 5යි කියලා. මේක මේ පාස් පේපරයක් ඇත්තටම මම මේ කලින් හදලා තිනවා. හරි. මේක පාස් පේපරයක්. එතකොට අපි ගත්තොත් එහෙම භාෂ්ම සංතෘප්ත ප්‍රශතය සමානයි. ප්‍රතිශතයක් ඒ නිසා 100 දානවා. හරි. හුවමාරු කළ හැකි. හරි. භාෂ්මික කැටයන ප්‍රමාණය. හරි. හුවමාරු කළ හැකි භාෂ්මික කැටයන ප්‍රමාණය බෙදීම CEC කැටයන මරුදාරිතාවය. පේනවදනේ? හුවමාරු කළ හැකි භාෂ්මික කැටයන ප්‍රමාණය බෙදීම කැටයන මරුදාරිතාවය. හරි. එහෙමනේ. එතකොට මේකේ කෙලිම අපිට භාෂ්මික කැටයන සෙට් එක විතරයි දීලා තියෙන නිසා ගාන ලොකු කේස් එකක් නෑ අපිට. 0.32 පොටෑසියම් 3.2 ධන 0.98 හරි. ඊළඟට 0.13 හරි. 0.02 බෙදීම 5 ගුණ කිරීම 100%. ඔන්න ඔක තමයි ගානේ තියෙන්නේ. හරි. දැන් මේක අපිට කෙලින්ම දීලා තියෙන්නේ භාෂ්මික කැටයන ටික විතරයි. හරි. එතකොට මේ ටික එකතු කරාම හරි. එකතු කරාම මෙතන 0.2යි මෙතන 2යි 4යි 4යි 3යි 7යි 7යි 8යි 15යි එකක් ඉදිරි මෙතන නෑ 2යි 11යි 11යි 3යි 14යි කැල්සියම් 4යි 5 විදිහ 5 ගුණ 100 පාට එකයි 20යි 20 ඒවා කැල්සියම් 4යි 5 කියලා කියන්නේ 29යි උත්තරේ 29යි ඔක පාස් පේපරයක් කෙලින්ම හරි නේද? අපි යන් එන ඊළඟ එකට ඒතර 29 කියන එක තමයි එන්නේ. උත්තරේ 4 48 ලවණ පසක දක්න ලැබෙන ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. ඒ ලවණ පසක pH එකේ 7.5 8.5 අතර පවතී. හරි. ඒ හරි. ලවණ පසක විද්‍යුත් සන්නකතාවය සෙන්ටිමීටර මිලිසීම 4ට වඩා වැඩි වෙන්න ඕන කියලා තමයි තියෙන එක. ඒකක පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. හරි. ලවණ පස් වල පාර්ශ්ව කර්ණ සංකේත සෝඩියම් අයන අධික වද ශෝෂණය වී ඇත. සෝඩියම් අයන යාගේ නෑ ලොකුවට. හරි. ලවණ පස් වල විනිමය කළ හැකි සෝඩියම් ප්‍රශාන්ති 15ට වැඩි එකක් වැරදි. උත්තරේ A හා B පමණ උත්තරේ ඒක. මේ C හා D ඇවිල්ලා මේ ශාරීරික පසේ ලක්ෂණ. හරි. උත්තරේ ඒක. 49 ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වී වගා කරන කුඹුරසට වඩාත් උච්ච නයිට්‍රජන් ලබා දෙන ජලාකර්ෂක රසායනික පොහොර වර්ගයේදී යූරියා තමයි තියෙන්නේ. හරි. ජලාකර්ෂක වෙනවනේ. හරි. වඩාත් හොඳයි යූරියා කියන එක. අවසාන එක 50 ශ්‍රී ලංකාවේ වීලි කලාපයේම තෙත් කලාපයේ දක්වලා ලැබෙන පස් කාණ්ඩයක්.
තෙත් කලාපේ වීලි කලාපේ දෙකම තියෙන්නේ දීලු පස කියන එක. මොකද රතුතුපුර පස වීලි කලාපේ, රතු කහ පොට්සොලික් පස තෙත් කලාපේ, දීලු පස කියන එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔය ගංගා නිම්නවල ජලාශ පතුලේ හරි ඒ වගේ තැන්වල තමයි මේ තියෙන්නේ. ඇලවල් වල පතුලේ නිම්නවන ඉවුරු වල ඒ වගේ තමයි මේක තියෙනවා. ඒ නිසා උත්තරය 4 දියලු පස කියන එක තමයි තියෙන්නේ. හරි ওই විදිහට තමයි ළමයි මේකේ MCQ ටික තියෙන්නේ. සමහර දැන් බලමු මම දැන් කතා කරගෙන යනවා. ඒතකොට ඔයාලට ගැටලු තියෙනද මගේ තායි නැවත අහන්න අපි ඒවා වෙනස් කරගමු. මොනවාරි වෙන ගැටලුවක් තිබුණා මම ඊළඟ පේපර් ක්ලාස් එකේදී අනිවාර්යයෙන් පැහැදිලි කරනවා. මේකේ මෙතන අඩුපාඩුවක් වුණා. මෙන්න මේක මෙහෙම වෙන්න ඕනේ කියලා මම පැහැදිලි කරනවා මම පස්සේ දාන්න කියන්නම්. හරි. එහෙනම් ওই ටික තමයි MCQ පේපර් එක සාකච්ඡා කරන්න තියෙන්නේ ළමයි. හරි. එහෙනම් අපි ඊළඟට විභාග රචනා පේපරේ ඊට පස්සේ රචනා පේපරෙත් එක වෙනම කතා කරමු ළමයි. හරි.